මේ වීඩියෝ එක අපි කරන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන එක්තරා පාඩම් කොටසක්. ජීව විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන එක්තරා පාඩම් කොටසක් ආවරණය කිරීම අරමුණු කරගෙන. ඒ තමයි 13 වසර සත්වයා පස්වෙනි පාඩමේ කියන්නේ. ඒ සත්වයා පාඩමේ සමායෝජනය යටතේ තියෙන මානව සංවේදක ව්‍යුහ කියන කොටස. ඉතින් මේක නොමිලේ ඉගෙනවෙන පාඩම් කොටසක්. ඒ නිසා ඕනෙම දරුවෙක් ලංකාව පුරා ඕනෙම දරුවෙක්ට ඒක බලලා ඒ පාඩම් කොටස ඉගෙන ගන්න මේක උදව්වක් වෙයි. ඉතින් ඒ නිසා හැකිතාක් අපේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න දරුවෝ අතර ඒ වගේම channel එකක් subscribe කරන්න. හොඳයි. එහෙනම් අපි පාඩම් කොටසට පොඩි හැඳින්වීමක් ආරම්භයක් මේ විදිහට ගමු. දැන් මේ සංවේදක ව්‍යුහනේ මානව සංවේදක ව්‍යුහ. ඒතර මානව සංවේදක ව්‍යුහයක් කියන්නේ මොකක්ද? මුලින්ම අපි ඕනෙම තැනකට යන්න කලින් අදහසක් තියෙන්න ඕනේ මොකක් ගැනද මේ කතා කරන්න කියලා. ඒතර සංවේදක ව්‍යුහයක් අපිට වැදගත් වෙන්නේ මොන වගේ දෙයකටද? අපේ දේහේනේ. දැන් මෙහෙම හිතන්නකෝ අපි අවට තියෙනවා විවිධ උත්තේජ. විවිධ උත්තේජ තියෙන උදාහරණ මොනවද? ආලෝකය, ශබ්දය, නේද? ඒ කියන්නේ ධ්වනිය, ඊළඟ ස්පර්ශය, රස, උෂ්ණත්වය මේ වගේ උත්තේජ ගණනාවක් තියෙනවා. උත්තේජ කියන්නේ ඒ වගේ. ඒ උත්තේජ කොච්චර තිබ්බත් ඒවා අඳුරගන්න විදිහක් තියෙන්න ඕනේ. නේද? උත්තේජයක් අපිට අඳුරගන්න විදිහක් තියෙන්න ඕනේ. ඔන්න ඔය කියන උත්තේජයක් අඳුරගන්න ව්‍යුහය තමයි අපේ දේහයේ තියෙන මේ සංවේදක ව්‍යුහ කියලා කියන්නේ. උත්තේජයක් හඳුනා ගැනීමට තියෙන ව්‍යුහ. නැත්තම් වෙන විදිහෙන් කියනවා නම් දැනීම් කියන ඒවා නේද? අපිට ෆීලිංගස් කියලා කියන්නේ දැනීම්. ඒ දැනීම් අපිට දැනෙන්නේ මේ උත්තේජ මේ සංවේදක ව්‍යුහ නිසා. එක අතින් බලුවම සංවේදක ව්‍යුහ නිසා තමයි අපිට මේ ලෝකය කියන එක නිර්මාණය වෙන්නේ. ඒක ටිකක් අමුතු කතාවක් නේද? ඔය මන් දන්න තරමින් ඔය බුදුදහමෙත් එක්තරා විදිහෙන් කියනවා ලෝකේ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ආපු වෙලාවකදී බුදුහාමුදුරුවෝ යම්කිසි අදහසක් මේවත් එක්ක ප්‍රකාශ කරනවා. එක්තරා තැනක මට මතක නැහැ කොහෙද කියලා. ඒ කියන්නේ දැන් මේ අපේ මේ සංවේදක ව්‍යුහ වලින් අපිට පේන්නේ. දැන් උදාහරණයක් විදිහට ඇහැ කියන එක ගමුකෝ. ඇස කියන්නේ එක්තරා සංවේදී ඉන්ද්‍රියක්. සංවේදක ඉන්ද්‍රියක් අපිට තියෙන. ඉතින් එතකොට ඇහැට තමයි ආලෝකය කියන එක වැටිලා ආලෝකේ පරාවර්තනය වෙලා අපිට දේවල් පේන්නේ. ඉතින් පෙනීමත් එක්ක සෑහෙන ලෝකයක් හැදෙනව නේද අපේ වටා පිටාවේ. ඒතර හිතන්නකෝ පෙනීම නැහැ කියලා මිනිස්සුන්ට. මිනිස්සුන්ට සත්තුන්ට පෙනීම නැහැ කියලා හිතන්නකෝ. එහෙම වුණා නම් ලෝකේ මීට වඩා සෑහෙන වෙනස් වෙයිනේ. සරල වෙයි. මොකද හේතුව දැන් පෙනීමත් එක්ක අපි කොච්චර සංසන්දනය කර ගැනීම කරනවද? ඇඳුමක් ගන්න ගියාම නේ දැන් සමහර වෙලාවට ඔය දැන් ගෑනු ළමයිම ඉන්නවා ඇඳුම් තියෙනවා 100ක් විතර ඒ වුණාට ගමනක් යන්න ගියාම අඳින්න එකක් නැහැ. හේතුව එකක්වත් හරියන්නේ නැහැ. එහෙම වෙන්නේ අර වර්ණය නිසානේ. වර්ණ ගැලපෙන්නේ. අපි කොච්චර වර්ණ තෝරනවද ඇඳුමක් ගන්න ගියාම? මේ පාට හරි නැහැ මේක තමයි හොඳ එහෙම කියලා. පේන්නේ නැතුව ගියා නම් මේ මිනිස්සුන්ට ලෝකේ කාටවත් පේන්නේ නැහැ. පේන්නේ නැත්තම් එකම ඇඳුම් උනත් ඕන තරම් ඇඳ. ඒ කියන්නේ ඇඳුම් නැතුව හිටියත් අවුලක් නැහැ නේද? මොකද පේන්නේ නැහැ. ඉතින් මේ පෙනීම කියන දේත් එක්ක සෑහෙන ලෝකේ සංකීර්ණ වෙලා තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඒ කියන්නේ. ඒතකොට අපි කළුද සුදුද නේද? වර්ණ ભેද ඔය වගේ ඔක්කොම ටික එන්නේ මේ පෙනීමත් එක්කනේ. ඉතින් පෙනීම කියන එක නැති වුණා නම් එතනින් සෑහෙන ලෝකෙන් හතරෙන් පංගුවක් විතරම ඉවරයි පෙනීම කියන එක නැත්තම්. ඊට පස්සේ ඇසීම කියන එක නැති වුණා නම් තව කොටසක් ඉවරයි ලෝකෙන්නේ. එහෙම ලෝකෙම ලෝකෙ කියලා දෙයක් නැති වෙනවා. පෙනීම, දැකීම, ඊට පස්සේ ඇසීම, දැනීම, උෂ්ණත්වය දැනීම ඔය කිසිම දෙයක් නැති වුණා නම් ලෝකයක් කියන එකක් නැති වෙනවා එක්තරා විදිහකින්. එහෙනම් මේ අදහසක් ඕගොල්ලන්ට යන්න ඇති දැන් සංවේදක ව්‍යුහයක් කියන්නේ මොකක්ද? ආයෙමත් මම මතක් කරොත් අපි යවට තියෙන විවිධ උත්තේජ නේ උෂ්ණත්වය, ආලෝකය, ධ්වනිය ඔය වගේ දේවල් හඳුනා ගැනීමට අපේ දේහය පුරා පැතිරිලා විසිරලා තියෙන විවිධාකාර වූ සංවේදක අවයව ඊට පස්සේ සංවේදක ව්‍යුහ නැත්නම් ප්‍රතිග්‍රාහක කියන ඒවා රාශියක් තියෙනවා. ඉතින් ඒවා ගැන පොඩි වර්ගීකරණයක් එක්ක ඉගෙන ගන්න තමයි උසස් පෙළට
ජීව විද්‍යාව විෂය නිර්දේශයට මේ සංවේදක ව්‍යුව දාලා තියෙනවා. හරි. එහෙනම් අපි වැඩේට යමු. දැන් මේ පාඩම අපේ පන්තියේ ඉගැන්වීමක් විදිහටමයි කරන්නේ. එතකොට අපේ පන්තියේ දරුවොත් මේක සටහන් කරගන්න ඕනේ මාතෘකාව දාගෙන ඔයගොල්ලෝ නෝට් එකක් හදාගන්න ඕනේ. මේක තමයි අපේ පන්තියේ සිස්ටම් එක. ඒතර බාහිරින් සම්බන්ධ වෙන දරුවන්ටත් බලා ගන්න පුළුවන් අපේ පන්තියේ වැඩපිළිවෙල යන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේක වෙනස්ම විදිහේ පන්තියක් කිව්වොත් නිවැරදි. මොකද නෝට් එක උනත් අපි ගොඩක් සකස් කරපු නෝට් එකක් ලබා දෙන්නේ. ඒතර රූප සටහන් අලවලා, වගු ගහලා, chart ගහලා ලස්සනට හදන නෝට් එකක් අපේ පන්තියේ තියෙනවා. ඉතින් එහෙනම් අපි ඒ වැඩත් පටන් ගමු. මේ වීඩියෝ එක බලන ගමන්ම ඔයගොල්ලෝ නෝට් එකක් හදා ගන්න ඕනේ. එතකොට කරුණු අවබෝධ කරගන්නවා වගේම නෝට් එකක් හදාගෙන ඒක තමන්ගේ අත් අකුරින් ලස්සනට ලියාගෙන ඊළඟට මම රූප සටහන් නිබන්ධනය මේ බාහිරින් බලන අයට මම අප්ලෝඩ් කරනවා PDF එක විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ඩිස්ක්‍රිප්ෂන් එකට. පන්තිය දරුවන්ට මම මේක ලබා දෙනවා. ෆිසිකලි පන්තියට යන දරුවන්ට ලබා දෙනවා. ඒතර යාලා ඒක රූප ටික කපලා අලව ගන්න ඕනේ. ඒ සියලුම දේවල් මේ වීඩියෝ එකේ මම කියනවා. ඒතර ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ කරුණු මම සමහර ඒවා රිසෝස් බුක් එකෙන් බලලා මේ ටික ලියා ගන්න කියලා හෝම්වර්ක් එකක් විදිහට දෙනවා. සමහර ඒවා මම ඉක්මනට කියාගෙන යනවා. ඒතකොට ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. ඒතර අර වෙලා මදි නම් වීඩියෝ එක නවත්ත ලියා ගන්න පුළුවන් නේ. මම ගොඩාක් වෙලා ලියන්න වෙලාවදීදී කියවන්නේ නැහැ. මොකද ඒතකොට වීඩියෝ එක ගොඩක් දික් වෙනවනේ. හරි. එහෙනම් දැන් සංවේදක ව්‍යුහයක් කියන්නේ මොකක්ද කියන එකට සරල හැඳින්වීමක් ඔයගොල්ලෝ ගාව තියෙනවා. උත්තේජයක් හඳුනා ගන්න අපේ දේහය තුළ තියෙන ව්‍යුහ. හරි. මුලින්ම එහෙනම් අපිට දැන් ඔය විදිහට කිව්වට බෑ අර්ධදැක්වීමනේ ස්ට්‍රක්චර් පේපර් එකේ අහපුවම ලියපුවම ලියන්න බෑ ඔය විදිහට. හරි. ඒකට ටිකක් දිග අර්ධදැක්වීමක් තියෙනවා. අපි එතනින් වැඩේ පටන් ගමු. මම ඒ අර්ධදැක්වීම කියවනවා රිසෝස් බුක් එකේ තියෙන. ඒතර මෙහෙම අර්ධදැක්වීමක් තමයි තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ මෙහෙමයි දැන් මාතෘකාව දාගන්න. හරි. මානව සංවේදක ව්‍යුහ කියලා මාතෘකාව දාගෙන ප්‍රශ්නයක් Q එකක් විදිහට. ඒ කියන්නේ මුළු ඡේදයක් විදිහට නෙමෙයි අපේ නෝට් එක අපි හදාගන්නේ. ප්‍රශ්න උත්තර, සටහන්, පොයින්ට්ස් ඒ වගේ විදිහට. එක එක විදිහට අපි නෝට් එක හදනවා. ඒතර Q එකක් නේද? ඔයගොල්ලෝ කැමති සංකේතයක් දාලා ප්‍රශ්නයක් විදිහට ලියාගන්න සංවේදක ප්‍රතිග්‍රාහකයක් යනු කුමක්ද? ඕකට උත්තරේ ලියන්න ඕනේ දැන් මෙතනින්. ඒක ඔයගොල්ලන්ගේ ගෙදර වැඩක් විදිහට කරන්න ඉඩ තියාගන්න රූල් 4ක් විතර. CR පොතක නම් රූල් 4ක් විතර ඉතිබ්බම හොඳටම ඇති. ඒතර මේ හැඳින්වීම ඔයගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ තියෙනවා මානව සංවේදක ව්‍යුහ සහ ක්‍රියාකාරීත්වය කියන එක පටන් ගන්න තැනම මේ විදිහට මම ඉක්මනට කියවා යන්නම්. ඒක ලියන්න ඔයගොල්ලෝ පොත බලාගෙන ලිය හැකියි. බැහැරින් ලබා ගන්නා උත්තේජනයේ ශක්තිය වෙනස් වන පටලැවිල්ලක් බවට පරිවර්තනය කර ඒ සංවේදක සංජානනය හා අර්ථකථනය සඳහා ක්‍රියා විභවයක් ලෙස මධ්‍ය ස්නායු පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් සහිත විශිෂ්ට උත්තේජයක් හඳුනා ගැනීම සඳහා විශේෂණය වූ ව්‍යුහයකි. ටිකක් දිග අර්ථ දැක්වීමක්. නමුත් ඕකේ තියෙන ඔය ලක්ෂණ ටික අපිට මතක තියාගන්න වෙනවා. ඉතින් හැඳින්වීම ලියද්දි ටිකක් විතර මේක මතක තියාගන්න උත්සාහ කරන්න. මේක අමාරු වෙන්නේ නැහැ. මේක කියන දේවල් මේ නිකන් අපබ්‍රංශ වගේ වුණාට අපි මේක පැහැදිලි කරගත්තාම මේකින් එක ඔය අර දැක්වීම එච්චර මහා ලොකු එකක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඒකට අපි රූල් 4ක් වගේ CR පොතේ ඉඳ තියලා පොයින්ට් එකක් දාගමු. ඊළඟට මේ මම පොයින්ට්ස් දෙකක් තියලා තියෙන්නේ. මේ තමයි ඔයගොල්ලන්ගේ මේ මුල් නෝට් එක යන විදිය, ප්ලෑන් එක මම මේ ඇඳලා තියෙන්නේ. ඒතර මෙන්න මේ විදිය දැන් ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඉඳ තියලා පොයින්ට් එකක් දාගමු. මම මේ කියන පොයින්ට් එක ඔයගොල්ලෝ ලියා ගන්න. ඒ ලියන ගමන් අපි බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. හරි. මෙහෙම ලියන්න. දේහ අභ්‍යන්තර හා බාහිර තත්ත්ව මධ්‍ය ස්නායු පද්ධතියට දන්වමින් දේහයේ සමස්ථිතිය පවත්වා ගැනීම සංවේදක ප්‍රතිග්‍රාහකවල කාර්යයි. ඕකේ හයිලයිට් කරගන්න ඕන විශේෂ තැනක් තියෙනවා. හරි. අර වැදගත්ම තැන් බහුවර්ණ වලට වගේ එන පොයින්ට්ස් අපි පන්තිය හයිලයිට් කරනවා. හරි. නැත්නම් රතු පෑනකින් අන්ඩර්ලයින් කරගන්න මෙන්න මේ කොටස ඔය කිව්ව පොයින්ට් එකේ පළවෙනිම මුල් වචන ටිකේ දේහ අභ්‍යන්තර හා බාහිර තත්ත්ව කියන එක. අන්න. දැන් මම අර කලින්ම හැඳින්වුවානේ සංවේදක ප්‍රතිග්‍රාහකයක් කිව්වම අර නිකන් පිටින් ඒවා තමයි ඒතකොට ඕගොල්ලන්ගේ ඔළුවට යන්නේ. හරි. උත්තේජ හඳුනා ගැනීම කිව්වම නේද දර්පෙනීම, ශ්‍රවණය, ඒවා බාහිර උත්තේජ. හැබැයි බාහිර උත්තේජ විතරක් නෙමේ මේ සංවේදක ප්‍රතිග්‍රාහක වලින් අඳුරන්න පුළුවන් වෙන්නේ. දේහ අභ්‍යන්තරයෙන් එන උත්තේජයත් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද සමහරක් වෙලාවට උදාහරණයක් විදිහට කියනවා නම් දේහ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙනවා
බාහිර උෂ්ණත්වය අඩු වෙලා තියෙනකොට උනත් මොනවා වෙලාවටද ගොඩක් මහන්සිලා වැඩක් කරද්දී එහෙම දේහ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ නගිනවා. ඒක දැනගන්නත් වෙනම තියෙන්න ඕන ප්‍රතිග්‍රාහක. පැහැදිලි? ඒකයි මේ විශේෂයෙන් කිව්වේ දේහ අභ්‍යන්තර හා බාහිර තත්ත්ව කියන එක. ඒක highlight කරගන්න කිව්වේ ඒකයි. දැන් බහුවර්ණ වලට ඕවා තමයි එන්නේ. සංවේදක ප්‍රතිග්‍රාහක වලින් හඳුනාගන්නේ බාහිර තත්ත්ව පමණි නැත්නම් බාහිර උත්තේජ පමණි. අන්න ඒ වගේ ප්‍රකාශයක් දුන්නොත් ඒතර වැරදි කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. දැන් ඊළඟ පොයින්ට් එක ලියමු. දෙවෙනි පොයින්ට් එකක් විදිහට මෙහෙම ලියන්න. බාහිර පරිසරයේ සංවේදන හඳුනා ගැනීමට විශිෂ්ට වූ සංවේදක ප්‍රතිග්‍රාහකද දේහය තුල හටගන්නා සංවේදන අභ්‍යන්තර ප්‍රතිග්‍රාහක මගින්ද හඳුනා ගනී. ඔය කිව්ව පොයින්ට් එකෙත් ලොකු වැදගත්කමක් තියෙනවා. හරි. යාළුවෙක් ආවා. මොනවද වැදගත්කම බලන්න ඒක highlight කරගෙන ඉමු. මෙන්න මේකයි වැදගත් තැන. විශිෂ්ට වූ සංවේදක ප්‍රතිග්‍රාහකද කියන එක මුල් පොයින්ට් එක. ඊළඟට අභ්‍යන්තර ප්‍රතිග්‍රාහක කියන එක. ඔන්න ඔය දෙක highlight කරගන්න. දැන් අපි කියවනේ සංවේදන වර්ග දෙකයි. බාහිර පරිසරයෙන් එන සංවේදනක් තියෙනවා, අභ්‍යන්තර ඒ කියන්නේ දේහය තුලින් එන සංවේදනක් තියෙනවා. ඉතින් බාහිර පරිසරයෙන් එන සංවේදන හඳුනා ගන්න මේ මතු පිට නේද අපේ හැම මතු පිට නැත්නම් ඇස් කන් ඒ වගේ බාහිරව තියෙන්න ඕනේ ප්‍රතිග්‍රාහක. අභ්‍යන්තරයේ වල තියෙන්නේ ඇතුලේ දේහය ඇතුලේ තමයි ඒකට සංවේදක ප්‍රතිග්‍රාහක තියෙන්නේ. ඉතින් ඔය වගේ ප්‍රතිග්‍රාහක තියෙන තැන් දෙක තමයි මේ පොයින්ට් එකෙන් පැහැදිලි වුනේ. ඔන්න දැන් මේ පොයින්ට්ස් දෙක හරි ඊට පස්සේ පොඩි අනුමාත්‍රකාවක් විදිහට දාගමු. සංවේදක ප්‍රතිග්‍රාහක වල මූලික ලක්ෂණ මේ මම බෝඩ් එකේ දාලා තියෙන එකම ඔයගොල්ලෝ දාගන්න. දැන් මේ අතින් ලියන ඔයගොල්ලන්ගේ අත් අකුරින් ලියන නෝට් එකක් ඊටම වැදගත් වෙනවා. ඒකයි අපි පන්තියේදී වෙලාව ගියත් ඒම නෝට් එකක් ලියවන්නේ. දැන් සමහර ඉගැන්වීමේ ක්‍රම වේදයන් අනුව ජීව විද්‍යාව ගුරුවරුන්ගේ එතකොට අර රිසෝස් බුක් එක විතරක් කියවන් යනවා. ඉතින් දැන් කාල වේලාව අඩුයි අර මේ ප්‍රශ්න නිසා. නමුත් ඒක එච්චර හොඳ ක්‍රමවේදයක් නෙමෙයි. මොකද අත් අකුරින් ඔයගොල්ලෝ ලියන නෝට් එකක් ඔළුවට යන ප්‍රමාණය වැඩි. ඒක අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන එක්තරා නිකන් අර කියමනක් නැත්නම් ඒක සම්ප්‍රදායක්. අත් අකුරින් ලියන නෝට් එක අපේ ඔළුවට යනවා වැඩි. මතක හිටිනවා වැඩි. හරි. ඔයාගේ අත් අකුරින් ලියන නෝට් එක. ඒකත් දැන් යාළුවෙක් ෆොටෝ කියවට හරියන්නේ නැහැ. ඉතින් ඒකේ වැදගත්කමක් තියෙනවා ලොකු. හරි. ඒ නිසා අත් අකුරින් පුළුවන් තරම් තමන්ගේ අත් අකුරින් ලියපු නෝට් එකක් හදාගන්න උත්සාහ කරන්න. හරි. දැන් අපි මුලින්ම මම බෝඩ් එකේ නිකන් කෙටියෙන් මේ මූලික ලක්ෂණ ටික දාලා තියෙනවා. ඒක අපි පැහැදිලි කරන් ඉමු ලියන්න කලින්. ඊට පස්සේ අපි ලස්සනට නෝට් එක හදාගමු. මේ මූලික ලක්ෂණ. ඒ කියන්නේ දැන් අර සංවේදක ප්‍රතිග්‍රාහක ගැන ඔයගොල්ලෝ දන්නවා. ඒවා මූලික ලක්ෂණ ටිකක් බලන්න යන්නේ. පළවෙනි ලක්ෂණය තමයි විශිෂ්ට උත්තේජයක් හඳුනා ගැනීමට ඒවා විශේෂණය වෙලා තියෙනවා. දැන් මම මේ දාලා තියෙන හැටි බලන්නකෝ මේ පොයින්ට්ස් ටික. මේ දාලා තියෙන හැටි ගත්තාම මේ බොහොම කෙටියෙන් තමයි දාලා තියෙන්නේ. මෙහෙම දැම්මේ ඔයගොල්ලන්ට එක්තරා දෙයක් කියලා දෙන්නත් එක්ක. පාඩම් කරද්දී අපි ඔළුවේ තියාගන්න ඕනේ මේ වගේ පොඩි කොටසක්. හරි. අපිට මේ රිසෝස් බුක් එක එහෙම් පිටින්මම කටපාඩම් කරන්න බෑ. එහෙම කටපාඩම් කරන්න ගියොත් පිස්සු හැදෙයි. හරි. තේරුණාද? එහෙම කටපාඩම් කිරීමක් නෙමෙයි බයෝ වල බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙම කටපාඩම් කරලා උඩරිම යන්න පුළුවන් ඕන නම් 100කට වගේ. ඊට වඩා ඔයගොල්ලෝ මේකේ අවබෝධයක් මේ කරුණු ගැන ලබා ගන්න ඕනේ. දැන් අර කටපාඩම් කරොත් ඔයාට බයොලොජි මේ අවුරුද්ද ලිව්වා නම් තව මාසයක් යනකොට කරපු ඒවා ඔක්කොම අමතකයි. නමුත් තේරුම් ගැනීම එහෙම නෙමෙයි ඒක දිගු කාලීනයි. ඒ නිසා මෙන්න මේ වගේ අර මම දාලා තියෙන්නේ මේක එක්තරා ෂෝට් නෝට් එකක්. හරි. ඔයගොල්ලෝ පාඩම් කරනකොට මතක තියාගන්නකොට අර මේ ප්‍රධාන කොටස කියවෙන්න ඕනේ ප්‍රධාන කොටස විශිෂ්ට උත්තේජයක් හඳුනා ගැනීමට විශේෂණය වෙලා තියෙනවා. ඒක ඔළුවේ වැඩ කරන්න ඕනේ. එතනින් පස්සේ වාක්‍ය ගලපලා හදාගන්න එක තව අඩු අමතර කෑලියකට අමුණ ගන්න එක පාඩම් කිරීම මගින් කරගන්න පුළුවන්. නමුත් මේ ටික හැමදාටම මතක තියාගන්න පුළුවන් නම් මේ චූටි වචන කෑලි ටික නෙලියා තියෙන්නේ. ඒක ඔයගලන්ට ලොකු දවවක් වෙනවා අර ප්‍රශ්නෙට උත්තරේ ගලප ගන්න. හරි. එහෙනම් අපි පැහැදිලි කරගමු මේ ටික. හැමතිස්සෙම සංවේදක ප්‍රතිග්‍රාහකයා විශිෂ්ට උත්තේජයකට විශේෂණය වෙලා තියෙනවා. ඒ කියන්නේ බොහොම සරල කතාවක්. දැන් මේ විශිෂ්ටයි කියන වචනේ බයොලොජි වල ටිකක් නිතර භාවිතා වෙන වචනයක් නේ. විශිෂ්ටයි. ඒ කියන්නේ අර වෙන දේවල් බෑ. එක දෙයක් විතරයි කියන එක විශිෂ්ටයි. නැතුව ශ්‍රේෂ්ඨයි කියන එක වගේ නෙමෙයි. කියනවා පන්ති වල හැමතිස්සෙම.
මේක නිතර හම්බෙන වචන එන්සයිම් වල එමත් හම්බෙන විශිෂ්ටයි කියලා නේද? උපස්තරයට විශිෂ්ටයි එන්සයිම් එක. එතකොට සරල කතාව මේකයි. දැන් ඇහි තියෙනවනේ දෘෂ්ටි ප්‍රතිග්‍රාහක නේද? පෙනීමට අදාළ ප්‍රතිග්‍රාහක ඇහි තියෙනවනේ. ඒකෙන් අඳුර ගන්න පුළුවන් ද ශබ්දය? ඇහෙන එකක් අඳුර ගන්න පුළුවන්ද? බෑ. ඊළඟට හමට දැනෙනවානේ. මේම අත ගාපුවම හමට ස්පර්ශය දැනෙනවා. එතකොට ඒ කියන්නේ මේ හැමේ ප්‍රතිග්‍රාහක මොනවා හරි තියෙනවනේ. දැන් මේක නිකන් කලවර තැනකට අත් දාලා බලන්න අත පේනවද කියලා ඒ කලවර තැන තියෙන දේ. පේන්නේ නැහැ. හේතුව මේ සමේ තියෙන ප්‍රතිග්‍රාහක වලට පෙනීම කියන එක ගෝචර වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ කියන්නේ. හැමතිස්සෙම සංවේදක ප්‍රතිග්‍රාහක විශිෂ්ට උත්තේජයක් ලබා ගන්න විශේෂණය වෙලා තියෙනවා. ඒක ලේසි. ඊළඟ දෙවෙනි කාරණාව. මේකෙදි මෙහෙම කියනවා උත්තේජයක යම් දේහලියගයක් හෝ ඊට වඩා වැඩි විට තමයි මේ සංවේදක ප්‍රතිග්‍රාහකයා සක්‍රිය වෙන්නේ. නැත්නම් යාගේ පණිවිඩය නැත්නම් සංඥාව ආරම්භ කරන්නේ උත්තේජයේ අඩුම ගානේ දේහලියගේවත් තියෙන්න ඕනේ. මොකද්ද මේ දේහලියගේ? දේහලියගේ කියලා කියන්නේ අර සංවේදක ප්‍රතිග්‍රාහකය සක්‍රිය කරන්න අපි කියන්නේ ෆෝම් කරන්න වගේ නේද? එහෙම ඔයගොල්ලෝ වචනයක් කියන්නේ නේද? දැන් සමහර වෙලාවට ඉන්නවා යාළුවෝ එහෙම ඊට ගමන් තද වෙනවා. තද වෙනවා කියන්නේ තරහ යනවා. ඒත් මොකක් හරි කරන්න ඕනේ තරහ යන්නේ. ඉතින් එහෙම කරලා උච්චතම අවස්ථාවට ගියාම අන්න තරහ යනවා. එක එකව කරලා බලන්නේ නේද? එහෙම තරහ යන යාළුවෝ ඉන්නවනම් එහෙම කරනවත් ඇති නේ. එහෙම කරලා ඇති සමහරවල්ලාන්නේ අර අවුස්ස ගන්නවා කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ අර උත්තේජයේ දේහලියගයක් කියන්නේ යම් කිසි එයාට සංඥාවක් ආරම්භ කරන්න දෙන්න ඕනේ අවම අගේ වගේ අවම ප්‍රමාණය උත්තේජයෙන් දෙන්න ඕනේ අවම සැපයුම වගේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම කිය හැකියි අපිට. දැන් අපේ ශ්‍රවණ පරාශය ගත්තාම ඔයගොල්ලෝ අහලා තියෙනවා 20ත් 20000 හර්ට්ස් කියලා. දැන් හිතන්නකො 15 හර්ට්ස් වගේ යම් කිසි තරංගයක් ආවා. 15 හර්ට්ස් වගේ. අපිට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. හේතුව අඩුම ගානේ 20 හර්ට්ස් 20ටවත් වැඩි වෙන්න ඕනේ ඇහෙන්න. ඉතින් ඒකයි මේ දේහලියගේ කියලා කියන්නේ. හරි අවමගේ. يعني සංවේදක ප්‍රතිග්‍රාහකය සක්‍රිය කරන්න දෙන්න ඕනේ අවමගේ තමයි දේහලියගේ කියලා කියන්නේ. ඔන්න ඒක. ඊට පස්සේ එහෙනම් ඒ අඩුම ගානේ දේහලියගේවත් උත්තේජය තියෙන්න ඕනේ. නැත්නම් ඒ උත්තේජය අපිට ලබා ගන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට ඇහෙන්නේ නැති සමහර ශබ්ද බල්ලන්ට වගේ සත්තුන්ට ඇහෙනවා කියන්නේ. මොකද එයාලගේ අර ශ්‍රවණ පරාශය වැඩි. එහෙනම් දේහලියගේත් එතකොට වැඩි වෙනවා. ඊළඟට තුන්වෙනි එක. හැමතිස්සෙම සංවේදක ප්‍රතිග්‍රාහකයා උත්තේජයේ මොන ශක්තියක් ආවත් ඒක පටලැබ ශක්තියක් බවට පත් කරලා තමයි මොළය හරි නැත්නම් සුෂුම්නාව හරි වෙත යවන්නේ. ඒකත් හරි අපූර්ව වැඩක්. දැන් උදාහරණයක් විදිහට මේ හිතන්නකෝ. ඇහැ තියෙනවා. ඇහි තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල තියෙනවා. ඒවෙන් පෙනීම ලබාගෙන ඒක මොළයට යවන්න ඕනේ අඳුරා ගන්න. ඇහැට අඳුරා ගන්න බෑ. දැක්කනේ පේනවා කියන එකත් සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් මේකෙන් පස්සේ අපිට තියෙනවා ඇස ගැන කතා කරන්න. ඉතින් දැන් බලමු කොහොමද පෙනීම සිද්ධ වෙන්නේ කියලා. ඒක මාර සංකීර්ණ ක්‍රියාවලියක්. අපිට මෙහෙම ඇහැරපු ගමන්ම මුළු ලෝකයක් පේනවා. හැබැයි ඒක ලේසි පහසුවෙන් වෙන වැඩක් නෙමෙයි ඇඟ ඇතුලේදී. එතකොට ඇහැ තුලින් දෘෂ්ටි ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙලා ඕක මොළයට යන්න ඕනේ අපිට හරියට දෙයක් පේන්න. ඒතර දෙයක් පේනවා කියන්නේ ඇහැ නිරෝගී වෙන්න ඕනේ. ඊළඟට ස්නායු නිරෝගී වෙන්න ඕනේ. මොළය නිරෝගී වෙන්න ඕනේ. ඇහැ ස්නායු දෙකම නිරෝගී මොළය මැරිලා. එහෙමනොත් පේනවද? ඒත් පේන්නේ නැහැ. ඔක්කොම දේවල් සම්පූර්ණ වෙලා තමයි අපිට දෙයක් පේන්නේ. ඉතින් අර මං කිව්වේ ඇහැ දිගේ ඇහෙන් පටන් ගන්න ස්නායුවට අපි කියනවා දෘෂ්ටික ස්නායුව කියලා. ඔන්න ඔය ස්නායුව දිගේ මොළයට යනවා අර දෘෂ්ටි ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙලා ලබා ගන්න යම්කිසි සංඥාවක්. එතකොට ඒ ස්නායුව දිගේ යන්නේ හැමතිස්සෙම පටලැබ ශක්තිය. මේ පේනවා කියන්නේ එතකොට එන්නේ ආලෝක ශක්තියනේ. ආලෝක ශක්තිය එහෙම්ම යනවා කියලා නෙමෙයි මේ කියන්නේ. නේ? ආලෝක ශක්තිය ආවට ඒක මොන ශක්තියක් බවට පත් වෙනවද? පටලැබ ශක්තියක් බවට පත් වෙලා තමයි ස්නායු දිගේ යන්නේ. ශබ්දයත් එහෙමයි. නේ හිතන්න ශබ්දය දැන් කනෙන් ඇතුල් කරගන්නේ ශබ්දේ ධ්වනි තරංගය. ඒ ධ්වනි තරංගය ගිහිල්ලා කනේ තියෙන යම්කිසි තැනකදී පටලැබ ශක්තියක් බවට පත් වෙනවා. ඒ තැන මොකද්ද? ඒ තැන තමයි මෙන්න මේ සංවේදක ව්‍යුහයේ තියෙන්නේ. නැත්නම් සංවේදක ප්‍රතිග්‍රාහකයේ තියෙන තැන තමයි මෙන්න මේ ශක්ති පරිවර්තනය වෙන තැන. එතකම් යන්නේ ධ්වනි තරංගයක් විදිහට. ඒතකොට ශ්‍රවණ ප්‍රතිග්‍රාහකයට ආපු ගමන් මේක මොකක් වෙනවද? පටලැබ ශක්තියක් බවට පත් වෙනවා. නැත්නම් මාර වැඩ වෙන්නේ නේ.
හිතන්නකෝ දැන් ධ්වනි තරංගයක් විදියට ඇවිල්ලා ඒක මොලේටත් ධ්වනි තරංගයක් විදියටම ගියොත් නේද? කාගේ හරි මේ ඔළුව දිහාට කන තියලා බලුවම එක එක ශබ්ද ඇහෙනවා. ආරෙන් සින්දු කියනවා ඇහෙනවා, මෙහෙම බෙර ගන්නවා ඇහෙනවා. එහෙම වෙන්න එපා. එහෙම වෙන්නේ නැත්te වෙලාවට. තේරුණා? මොකද මොලේට යනකොට යන්නේ ඒක ධ්වනි තරංගයක් විදියට නෙමෙයි පටල විභව ශක්තියක් විදියට. ඔන්න තුන්වෙනි කාරණේ ගැන හැමතිස්සෙම සංවේදක ප්‍රතිග්‍රාහකයක් මගින් මෙන්න මේ ශක්ති පරිවර්තනය කරනවා. ඒක ඉතින් එයාගේ ලක්ෂණයක්. හතරවෙනි එක ස්නායු පද්ධතියට හැමතිස්සෙම සම්බන්ධයි. ඒක පොඩි කාරණාවක්. ඉතින් ලේසි තේරුම් ගන්නත් අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ. හැමතිස්සෙම ඕනෙම සංවේදක ව්‍යුහයක්, සංවේදක ප්‍රතිග්‍රාහකයක් ස්නායු පද්ධතියට සම්බන්ධයි. ඉතින් ඒකනේ මේ ස්නායු පද්ධතිය යටතේ ඒවට ඉගෙන ගන්න. පහ සංඥාව ප්‍රවර්ධනය කරනවා. ඒ කියන්නේ එයාට අර ලැබෙන සංඥාව ඒ විදිහටම ස්නායු දිගේ යන්න ගියොත් පොඩ්ඩක් බාල වෙනවන්නේ, සැර බාල වෙනවා. මොලේ දිහාට යනකොට අඩු වෙන්න පුළුවන් සංඥාව. ඒ නිසා මෙයා ටිකක් ශක්තිමත් කරලා අර දැන් ශක්ති පරිවර්තනය කරන අතර මේ සංඥාව ටිකක් ශක්තිමත් කිරීමක් කරනවා. ඒකට තමයි ප්‍රවර්ධනය කියන්නේ. ඒ වචන දෙකම ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. සංඥා ප්‍රවර්ධනය නැත්නම් ශක්තිමත් කිරීම. ඒතර ස්නායු පද්ධතියට යවන්නේ අර ඒ වගේ ශක්තිමත් කරපු සංඥාවක්. ඒතර ඒ වැඩේ කරන්නේ සංවේදක ප්‍රතිග්‍රාහකය මගින්. ඒකයි ඒක මූලික ලක්ෂණයක් වෙන්නේ යාළුවනි. මේකත් ලස්සන වැඩක්. සංවේදන අනුවර්තනයක් තියෙනවා කියනවා මේ සංවේදක ප්‍රතිග්‍රාහක වලට. ඒතර හැම එකකටම වගේ මේ ක්‍රියාවලිය වෙනවා. සමහර ඒවාට විශේෂයි. ගොඩක්ම මේ නාසයේ තියෙන ආග්‍රහණ ප්‍රතිග්‍රාහක වලට එහෙම ඔක ගොඩක්ම වෙනවා. අනුවර්තනය කියන එක. ඒ කියන්නේ අපිට යම්කිසි උත්තේජයක් දිගින් දිගටම ලැබෙනවා නම් එතකොට අර සංවේදක ප්‍රතිග්‍රාහකෙන් ඒක ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒක තමයි සංවේදන අනුවර්තනය කියලා කියන්නේ. මගේ ආග්‍රහණය දැන් ගන්ධ සුවඳ ආග්‍රහණය වෙනකොට සමහර අවස්ථා තියෙනවා එක දිගටම අපි දැන් හිතන්නකො මෙහෙම මොකක් හරි ගඳක් එන තැනක හරි ගඳක් එනවා. හරි මොකක් හරි සතෙක් මැරිලා හරි මොකක් හරි ගඳක් එනවා. එන තැනක අපි ඉන්නවා. ඒ ඉන්නකොට අර ගියපු ගමන්ම එතෙන්ට අපිට ඒක දරා ගන්න බැරි තරමට එනවා. හැබැයි අපි එතන දිගටම හිටියොත් නහය වහගෙන හරි ඒක මේ ටික ටික දුර්වල වෙලා යනවානේ. ඒ ගඳ දැනෙන එක ටික ටික නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒක අර මුලින්ම ආවා මෙහෙම දෙයක් තියෙනවා කියලා ඊට පස්සේ ඒක ආග්‍රහණ ප්‍රතිග්‍රාහක මොකෙන් ගණන් නොගෙන ඉන්නවා. තව උදාහරණයක් කියන්න පුළුවන් දැන් ඔයා ගෙදරින් උදේට යනකොට සෙන්ට් එකක් ගහගෙන යනවා. ඒ සෙන්ට් එක ගහනකොට සුවඳයි. මේ නායට තමගේ සුවඳ එනවා. නමුත් එළියට ගිහිල්ලා වුණ ටිකක් වෙලා ගිහිල්ලා බස් එකේ යනකොට එහෙම වැඩි සුවඳ එන්නේ නැහැ. ඒ මොකද වෙලා තියෙන්නේ? අර ඒ ආග්‍රහණයට හුරු වුණා අපේ නහයේ තියෙන ප්‍රතිග්‍රාහක. ඊට පස්සේ යා නිතර නිතර ගන්න නැහැ. දිගින් දිගට ඔයාලට සුවඳ එන්නේ නැහැ. නමුත් පිටායට සුවඳ එනවා. ඔයාලට එන්නේ. ඒ වගාව ඒක දිගින් දිගටම නහයට ඒ සුවඳ අදාළ රසායනික සංඝටක යනවා. ඉතින් ඔන්න ඔය කතාවට ඒ කියන්නේ අර හුරු වෙනවා කියන එක වගේනේ. එන මොනවා හරි උත්තේජයක් සඳහා තමන්ගේ ප්‍රතිග්‍රාහක සංවේදක ප්‍රතිග්‍රාහක හුරු වෙනවා වගේ දෙයක් තමයි මේ සංවේදන අනුවර්තනය කියලා කියන්නේ. එහෙනම් ඔන්න මූලික ලක්ෂණ 6 මම විස්තර කරා. ඒත් මම හිතනවා ඔයගලන්ට අදහසක් යන්න ඇති කියලා. මේ වීඩියෝ එකේ යම් දෙයක් ඔයගලන්ට නොතේරෙනවා නම් නොතේරෙන තැනක් තියෙනවා නම් එක වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බරේ මේ වීඩියෝ එකේ යට තීරුවෙන් පෙන්නනවා. ඒකට WhatsApp පණිවිඩයක් එවලා අහන්නත් පුළුවන්. පැහැදිලි කරගන්න. මොකද ගුරුවරයෙක්ගෙන් විය යුතුම දේ තමයි පාඩම පැහැදිලි වීම. ඒතර පැහැදිලි වීම කියන එක ලබා ගන්න තමයි ඔයගොල්ලෝ ඉස්කෝලේ යන්නේ. පන්ති යන්නේ. ඉතින් ඒක වෙන්නේ නැත්නම් ඒ ඉස්කෝලෙන් වැඩකුත් නැහැ, පන්තියෙන් වැඩකුත් නැහැ නේ. මූලිකම දේ විද්‍යා විෂයන් වල අනිවාර්යෙන් මේක තියෙනවා. අර සාහිත්‍ය රස විඳිනවා වගේ රස විඳින්න නෙමෙයිනේ තියෙන්නේ. තේරුම් ගන්න. විෂයන් තුනේම ওই වැඩේ තියෙනවා. තේරුම් ගන්න එක බයොලොජි වල, ෆිසික්ස් වල, කෙමිස්ට්‍රි වල, ඇග්‍රි වලත් එහෙමයි. තේරුම් ගැනීම පාර්ට් එක ඒ පැත්ත ගොඩක් බර වැඩි මේ. හරි. එහෙනම් අපි නෝට් එක ලියාගමු. මේකේ මම ලක්ෂණ ටික ටිකක් කෙටියෙන් කියනවා. ඒ නිසා හැමෝම 1 2 දාලා ලියා ගන්න පටන් ගන්න. සමහර ලක්ෂණ වලට යටතේ ලියන්නත් කරුණක් තියෙන්න පුළුවන්. එක ලියමු එහෙනම් හරි ලක්ෂණ කියන මාතෘකාව දාගෙන නැති දැන් එක ලියමු මෙහෙම විශිෂ්ට උත්තේජයක් ලබා ගැනීමට විශේෂණය වී ඇත. ඒක යටතේ ලියන්නත් පොයින්ට් එකක් තියෙනවා. එතකොට පළවෙනි පොයින්ට් එක දැම්මා මේක යටතේ වගේ පොඩි ඉරි කැලක් ගහලා ලියන්න යටතේ මෙය සෛලයක් කමාදාර ලියන්න ඉන්ද්‍රියක් හෝ උපසෛලීය සංඝටකයක් විය හැකිය.
අන්න බලන්න එතන යම් වැදගත් කාරණාවක් කියනවා. දැන් මේ සංවේදක ප්‍රතිග්‍රාහක සමහරක් වෙලාවට සෛලයක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඉන්ද්‍රියක් වෙන්න පුළුවන්. සංවේදක ඉන්ද්‍රියන් කියලා අපි කියන්නේ. සමහරක් වෙලාවට ඒ දෙකම නෙමෙයි උපසෛලීය සංකටකයක් වෙන්නත් පුළුවන්. ඒක වැදගත් කාරණාවක්. ඒ නිසා ඒක හයිලයිට් කරලා තියන්නේ යටතේ ලියව පොයින්ට් එක. සෛලයක් ඉන්ද්‍රියක් හෝ උපසෛලීය සංකටකයක් විය හැක කියන තුනම අහුවෙන්න හයිලයිට් කරලා තියන්න. දැන් දෙක. මෙහෙම ලියමු එක. උත්තේජයේ දේහලීය අගයෙහි හෝ ඊට වැඩි නම් එය හඳුනා ගනී. ඒක එච්චරයි දෙක. ඊළඟ තුන ලියමු. උත්තේජයේ ශක්තිය පටල විභව ශක්තියක් බවට පරිවර්තනය කර. උත්තේජයේ ශක්තිය පටල විභව ශක්තියක් බවට පරිවර්තනය කර අවසානයේ ක්‍රියා විභවයක් ලෙස සම්ප්‍රේෂණය කරයි. එතන මම කිව්වේ අර මම බෝඩ් එකේ ලියලා තියෙන මෙච්චරයි. උත්තේජ ශක්තිය පටල විභව ශක්තිය. මට මතක තියෙන්නේ මෙච්චරයි. නමුත් අර ලියද්දී අර වාක්‍ය හදලා ලියන එක ඒක පාඩම් කර ගැනීම. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ වගේ අර කරුණ මතක තියෙන්න එපා මොනව කරන්නද නේද? මෙන්න මේ ටික තිබ්බයි කියලා. ඒක ගැන අදහසක් තියෙන්න ඕනේ. ඒක ආයේ පාඩම් කරන මතකයක් නෙමෙයි හැමදාටම තියෙන මතකයක් වෙන්න ඕනේ. නිකන් බස් එකේ යන ගමන් වුණත් මතක් වුණත් සංවේදක ව්‍යුහ ටිකේ ලක්ෂණ මොනවද කියලා අන්න ටක් ගාලා මතක් වෙන්න ඕනේ. ඊළඟට හතරවෙනි එක ලියමු. සෑම විටම ස්නායු පද්ධතියට සම්බන්ධය. ඊළඟට පහ ලියමු. උත්තේජක ශක්තිය ක්‍රියා විභවය බවට පරිවර්තනයේදී සංවේදක සංඥාව ප්‍රවර්ධනය කරයි. ඇලෙයිරක් ගහලා ලියන්න ශක්තිමත් කරයි. ඔන්න පහ. ඊට පස්සේ 6 ලියමු අපි. අවසාන කරුණ. ඊළඟ සංවේදන අනුවර්තනය දැකිය හැක. 6 වෙනි කරුණ සංවේදන අනුවර්තනය දැකිය හැක. ඒක හයිලයිට් කරගන්න සංවේදන අනුවර්තනය කියන එක. ඒක යටතේ ලියා ගන්න වෙනවා අපිට පොයින්ට් එකක්. යටතේ මෙහෙම ලියාගමු. එනම් උත්තේජන ශක්තිය නොකඩවා සිදුවීමේදී බොහෝ සංවේදක ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අඩු කරයි. බොහෝ සංවේදක ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අඩු කරයි. ඒ තමයි හැඳින්වීම. දැන් විභාගයට සමහරක් වෙලාවට එන්න පුළුවන් සංවේදන අනුවර්තනය යන කුමක්ද කියලා. එතකොට ඔන්න යටින් ලියව පොයින්ට් එක ලියවනම් හරි. ඊට පස්සේ උදාහරණයක් උදා කියලා දාලා මේකට උදාහරණයකුත් අපි ලියාගෙන අවසන් කරමු මේ ටික. උදා කියලා දාලා ලියන්න ප්‍රබල ආග්‍රහණය නොකඩවා ලැබීමේදී ආග්‍රහණ සංජානනය ගැන හඳුනා ගැනීම. හරි. ආග්‍රහණ සංජානනය ක්‍රමයෙන් අඩු වී විනාඩි කිහිපයක් තුල නතර වේ. ඔන්න එතකොට ලක්ෂණ ටික හරි. දැන් සංවේදක ප්‍රතිග්‍රාහකවල මූලික ලක්ෂණ ටික හරි. දැන් අපිට පොඩි වර්ගීකරණයකට එන්න වෙනවා. ඒතර වර්ගීකරණයට එන්න කලින් දැන් මේ ලක්ෂණ ටිකට පහලින් පොයින්ට් එකක් විදිහට නැවතත් දාගන්න පොයින්ට් එකක්. මේ විදිහට සංවේදී ප්‍රතිග්‍රාහක ඒවා ලබා ගන්නා උත්තේජවල ස්වභාවය අනුව වර්ග කෙරේ. අන්න ඒතර අපි වර්ග කරන්නේ කොහොමද? සංවේදී ප්‍රතිග්‍රාහක එයාලා ලබා ගන්න උත්තේජයේ ස්වභාවය අනුව. ඒතර උත්තේජවල ස්වභාවය අනුව කියන එක හයිලයිට් කරන්න. හරි. දැන් අපිට ඔය නෝට් එකට පහලින් දාගන්න තියෙන පොඩි වර්ගීකරණයක්. එතකොට මේක වර්ගීකරණයක් විදිහට මේ විදිහට හදාගමු ඕගොල්ලොත්. එතකොට මම මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේ නෝට් එකට දාගමු. දැන් සංවේදී ප්‍රතිග්‍රාහක අපි ඉන්නේ මාතෘකාව මේකනේ. එතකොට මේවා ප්‍රධාන ආකාර පහකට බෙදනවා. ඒ බෙදන්නේ කොහොමද කියලා කලින් පොයින්ට් එකේ කිව්වා. කොහොමද බෙදන්නේ? උත්තේජවල ස්වභාවය අනුව එයා ලබා ගන්න උත්තේජවල ස්වභාවය අනුව. ඉතින් සංවේදී ප්‍රතිග්‍රාහක වල කාර්යභාරය උත්තේජ ලබා ගන්න එකනේ. ඉතින් විවිධ උත්තේජ ලබා ගන්නවා.
ඉතින් ලබා ගන්න උත්තේජයේ ස්වභාවය අනුව තමයි ආලෝකය ලබා ගන්නවා නම් ඒවට අපි කියනවා ප්‍රකාශ අන්න ඒ විදිහට. එහෙනම් මේ ආකාර පහක් තියෙනවා රසායනික, තාප, ප්‍රකාශ, යාන්ත්‍රික සහ වේදනා ප්‍රතිග්‍රාහක කියලා. එතකොට රසායනික ප්‍රතිග්‍රාහක කියන්නේ ඒවෙන් ලබා ගන්න රසායනික ද්‍රව්‍යයක් මොකක් හරි. ඒකයි හරි. ඊළඟට තාපය නම් උෂ්ණත්වය, තාප වෙනස, තාප ශක්තිය තමයි එයා ලබා ගන්න. ඊළඟට ප්‍රකාශ නම් ආලෝකය, යාන්ත්‍රික කියන්නේ විවිධ යාන්ත්‍රික උත්තේජ. ඒ කියන්නේ උදාහරණ විදිහට ස්පර්ශය, පීඩනය වගේ දේවල්. වේදනා ප්‍රතිග්‍රාහක වලින් වේදනාව. එතකොට ඒවෙන් තවත් වර්ග තියෙන අවස්ථා තියෙනවා. රසායනික ද්‍රව්‍ය කියවන්නේ නේද? රසායනික ප්‍රතික්‍රියා වලින් රසායනික ද්‍රව්‍ය ලබා ගන්න උත්තේජය විදිහට. ඒතර ඒවේ ආකාර දෙකක් තියෙනවා රස ප්‍රතිග්‍රාහකයි ආග්‍රහණ ප්‍රතිග්‍රාහකයි. ඒතර මේ දෙක අපි වෙන වෙනම ඊළඟට බලන්න ඕනේ. ඒතර මේ දෙකෙන්ම ලබා ගන්න රසායනික ද්‍රව්‍ය. ආග්‍රහණය අපි දැනගන්නේ රසායනික ද්‍රව්‍ය මගින්, රසය දැනගන්නේ රසායනික ද්‍රව්‍ය මගින්. තාප ප්‍රතිග්‍රාහක වල වෙනම පොඩි වර්ගීකරණයක් එනවා. ඒක මෙතෙන්ට වෙනම මෙන්න මේ වර්ග දෙක කියලා දාන්න අමාරුයි. ඒ නිසා මම මේ මාතෘකාව යටතේ ඒක කතා කරන්නම් පැහැදිලිව. ඊළඟ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ආකාර දෙකයි අපේ ඇස් වල තියෙන්නේ. යෂ්ටි සෛල, කේතු සෛල කියලා ඕගොල්ලෝ අහලා තියෙනවා මේවා. ඊට පස්සේ යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක වල ආකාර තුනක් අර කිව් විදිහට එනවා. ස්පර්ශය හඳුනා ගන්නවා නම් ඒවා ස්පර්ශ ප්‍රතිග්‍රාහක, පීඩනය හඳුනා ගන්නවා නම් පීඩන ප්‍රතිග්‍රාහක. මේවා ගොඩක් වෙලාවට අපේ සම ආශ්‍රිතව තියෙන ප්‍රතිග්‍රාහක වෙනවා. යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක. ඊළඟ වේදනා ප්‍රතිග්‍රාහක. එහෙනම් මේ වර්ගීකරණය සටහනක් විදිහට ඕගොල්ලන්ගේ නෝට් එක පහලින් දාගන්න. හරි. දැන් එහෙනම් වර්ගීකරණය දාගත්තයින් පස්සේ ඊළඟට අපි අර වර්ගීකරණයේ තියෙන එක එක ප්‍රතිග්‍රාහක වර්ගය ගැන පොඩි කරුණු ටිකක් කතා කරලා ඒ ටික සටහනක් දාගන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ දැන් ඒකේ පළවෙනි ආකාරය විදිහට රසායනික ප්‍රතිග්‍රාහක කියලා මාතෘකාවක් දාගන්න අනුමාතෘකාවක් වගේ. ඊට පස්සේ අපිට ඒ යටතේ රසායනික ප්‍රතිග්‍රාහක වල කාර්යභාරය සහ ඒකේ විස්තර ටිකක් පොදුවේ දාගන්න ඕනේ. ඊළඟට ආය අනුමාතෘකාවට එනවා රස ප්‍රතිග්‍රාහක කියලා. ඒතර මේ විදිහට නෝට් එකේ යන්නේ පොයින්ට්ස් 3ක් විතර දාගමු. එහෙනම් මාතෘකාව රසායනික ප්‍රතිග්‍රාහක කියලා දාගන්න. එහෙනම් ඒකේ ලබා ගන්න උත්තේජය දැනටමත් ඔයගොල්ලෝ දන්නවනේ. අපි ලියමු රසායනික ප්‍රතිග්‍රාහක වල පළවෙනි පොයින්ට් එක. රසායනික උත්තේජ වලට ප්‍රතිචාර දක්වයි. ඔන්න ඊළඟට කියන පොයින්ට් එක බලමු. දෙවෙනි පොයින්ට් එක වැදගත් පොයින්ට් එකක්. මෙම සංවේදී සෛල උත්තේජනය වීමට රසායන ද්‍රව්‍ය සෑම විටම ජලයේ ද්‍රාවණගතව තිබීම අත්‍යවශ්‍ය වේ. ද්‍රාවණගතව තිබීම අත්‍යවශ්‍ය වේ. අන්න වැදගත් පොයින්ට් එකක් නේද? ඒ කියන්නේ හයිලයිට් කරගන්න එකේ සෑම විටම ජලයේ ද්‍රාවණගතව තිබීම අත්‍යවශ්‍ය වේ කියන එක. ඒ කියන්නේ දැන් රසායනික ප්‍රතිග්‍රාහකයකට අදාළ රසායනික ද්‍රව්‍ය හඳුනා ගන්න නම් ඒ ද්‍රව්‍ය හැමතිස්සෙම මොනවද දී වෙලා තියෙන්න ඕනේද? ජලීය ද්‍රාවණයක දී වෙලා තියෙන්න ඕනේ. නැත්තම් එයාට ලබා ගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා තමයි අපේ රසායනික ප්‍රතිග්‍රාහක තියෙන දිව සහ නාසය කියන ඒ කොටස් දෙකේම තරලමේ ගතියක් තියෙනව නේද? වේලිච්ච ගතියක් නැහැ. බැරි වෙලා හරීම වේලිච්ච ගතියක් ආවොත් ඔයාලට රස දැනෙන්නේ නැතුව යනවා. හරි. දිව නිකන් වේලිලා, දිව නිකන් පිහලා වගේ බලන්න රෙදි කැලෙන් පොඩ්ඩක් පිහලා සීනි කැටයක් තියලා බලන්න රහ දැනෙනවද කියලා. දැනෙන්නේ නැහැ. හොඳට දිව තෙතමනේ සහිතව තියෙනවා නම් තමයි අපිට රස දැනෙන්නේ. අපි බලමු ඒ ගැන. හරි. මෙතෙන්ට වෙන්න. හයිලයිට් කරලා ඊළඟට තව පොයින්ට් එකක් දාගමු අපි. ප්‍රධාන ආකාර දෙකකි කියලා ඒ යටතේ 1 2 කියලා දාගන්න රස ප්‍රතිග්‍රාහක 2 ආග්‍රහණ ප්‍රතිග්‍රාහක. ප්‍රධාන ආකාර දෙක කියලා ලිව්වා 1 2 කියලා දැම්මා. ඒ දෙක එතනත් ලියලා ඊට පස්සේ ආය අනුමාතෘකාවක් විදියට පොඩි මාතෘකාවක් ගන්න. ඒ දෙන්නවත් දැන් වෙන වෙනම බලන්න ඕනේ. හරි. එහෙනම් රස ප්‍රතිග්‍රාහක කියලා අනුමාතෘකාවක් නැවතත් දාගන්න. හරි. දැන් පොඩ්ඩක් විතර අපි පැහැදිලි කරගෙන ඊට පස්සේ අපි විස්තරය ලියාගමු. මේකේ ගොඩක් සරල දෙයක් තියෙන්නේ මම අමාරු දෙයක් නෙමෙයි. රස ප්‍රතිග්‍රාහක තියෙන්නේ කොයිද කියලා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. නේ? රස ප්‍රතිග්‍රාහක තියෙන්නේ දිවේ නේ. මේ තියෙන දිව. මේ දිව. පෙරේත පාදේ කියන්නත් පුළුවන් වුණා. මේ දිව. දිවේ ගත්තාම ඔයගොල්ලෝ නිරීක්ෂණය කරලා තියනවාද? පොඩි නිකන් දිව කියන්නේ සුමට ව්‍යුහයක් නෙමෙයි. හරි. සුමට මේ දැන් බෝඩ් එක වගේ මේ බෝඩ් එක සුමටයි. කඩතොළු රළු ගතියක් මොකුත් නැහැ. මොකද දිව අපේ දිව ගත්තාම ඒකේ තියෙන පොඩි අර බුරුසුවක ස්වභාවයක්. ප්‍රසර වගේ ස්වභාවයක් තියෙනවා. ඒක
සාමාන්‍යයෙන් පෙවුන්නේ නැති වුණාට අපි නිකන් දිව කන්නඩියකට වගේ ලං කරලා එහෙම බැලුවොත් ලොකුවට බැලුවොත් අපිට පේනවා කුඩා කුඩා ප්‍රසර රාශියක් දිවේ තියෙනවායි කියලා. මේවට අපි මොනවද කියන්නේ? පිටිකා කියලා කියනවා. දිවේ තියෙන මොනවද කියලාද කියන්නේ? පිටිකා. මේ තියෙන පිටිකා. එතකොට හරි. එතකොට පිටිකා එකක් තමයි මේ ලොකු කරලා ඇඳලා තියෙන්නේ. එතකොට පිටිකා එක බලන්න තනින් තනට කියන පැත්තෙන් වගේ රාශියක් තවත් ව්‍යුහ ප්‍රමාණයක් තියෙනවා මේ පිටිකාවල. මේ කළු පාට තිත් වගේ මම සලකුණු කරලා තියෙන්නේ. ඒ මොනවද කිව්වොත් ඒ විලා රසාංකුර. ඒ අන්න පිටිකා දිවේ තියෙනවා පිටිකාවල තියෙනවා එක පිටිකාවක රසාංකුර රාශියක් තියෙනවා. රසාංකුර. ඒ රසාංකුරයක් ලොකු කරලා තමයි මම මෙතන ඇඳලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඒතර රසාංකුරයක් ඕගොල්ලෝ ඇඳගන්න දැනගන්න ඕන. මොකද විභාගයට කෙලින්ම දෙන්න පුළුවන් රස ප්‍රතිග්‍රාහක ගැන එසේ එකට වගේ ලියන්න આવොත් අනිවාර්යෙන් මේ රූපය අඳින්න ඕනේ. මේක මහා ලොකු දෙයක් ඕගොල්ලන් නම් කරන්න නැහැ. ඕකේ රස මේ රසාංකුරයන් එතකොට මේ තියෙන රසාංකුරය. රසාංකුරේ ගත්තාම සෛල වර්ග දෙකක් තියෙනවා. එකක් ඕගොල්ලන්ට පේනවා ඇති අර සමහර සෛලවල මේ වගේ අර රෝම තියෙනවා රෝම. හරි. ඒකට අපි කියනවා රස රෝම කියලා. ඊළඟට සමහර සෛල තියෙනවා එහෙම රෝම නැති සෛල. ඒවට මම ලකුණු කරනවා ඒවා අපි කියන්නේ ආධාරක සෛල කියලා. ආධාරක සෛල. මේ දිව මතු පිට තියෙන ව්‍යුහයක් ගැන අපි මේ කතා කරන්නේ. ඊට පස්සේ අර රෝම තියෙන ඒවාට අපි කියනවා රස සෛල කියලා. හරි. මේවා රස සෛල. ඊට පස්සේ ඒ රස සෛල වලින් ස්නායු තන්තු විදිනවා. මේ මම රස රෝම තියෙන රස සෛල වලින් මේකෙන්ම ස්නායු තන්තු විදිනවා. එතින් ස්නායු තන්තු. දැන් මේ රූපේ රිසෝඩ් බුක් එකේ ඔයගොල්ලන්ගේ තියෙනවා. එතකොට රූපය ඇඳ ගන්න ඕනේ. මේ රූපේ මේ විදිහටම ඇඳ ගන්න දිව දැම්මා. දිවේ කොටසක් විදිහට පිටිකා. ඊට පස්සේ පිටිකාවල තියෙන රසාංකුර. දැන් මේව සිද්ධියක් වෙන්නේ. දැන් මේවා දිව මතු පිට තියෙන ව්‍යුහනේ. එතකොට දිවේ මොනවද තියෙන්නේ තරලයේ විදිහට? ඔටු තියනවද නැන්නේ? දිවේ තියෙන්නේ කේටය. ඒතර කේටය තමයි ජලීය ද්‍රාවණය. මේ අපි කියව දැන් රසායනික ප්‍රතිග්‍රාහක වලට අඳුර ගන්න නම් අනිවාර්යෙන් ජලීය ද්‍රාවණයක් තියෙන්න ඕනේ. ඒ තියෙන ජලීය ද්‍රාවණය කේටය. කේටේ දිය වෙලා එනවා විවිධ රසායනික ද්‍රව්‍ය. හැම ජරාවම කනවනේ. ඒ කන ඒවා දිය වෙලා ඉවර වෙලා මොකද වෙන්නේ? විවිධ රසායනික ද්‍රව්‍ය අර කේටේ දිය වෙලා එනවා. ඇවිල්ලා මෙන්න මේ රස රෝම වලට සම්බන්ධ වෙනවා. ඒ රසායනික දැන් මේ රතු පාටින් පිටත් තිබ්බේ රසායනික ද්‍රව්‍යයක් කියනකොට අපි ගන්න කෑමක සීනි කියන්නකො. එතකොට ඒ වගේ අර සම්බන්ධ වෙන්න ඕන රෝම වලට සම්බන්ධ වෙන්න ඕනේ අර ජලීය ද්‍රවණේ නැත්තම් කේටේ දිය වෙලා ඇවිල්ලා. අන්න ඒ විදිහට රෝමයට රසායනික ද්‍රව්‍ය සම්බන්ධ වුණාම රස සෛල උත්තේජනය වෙනවා. ඒක තමයි යාගේ උත්තේජය. යා රෝමයට සම්බන්ධ වීම තමයි එයා ලබා ගන්න උත්තේජය. ඒ කරලා යා ස්නායු තන්තු මගින් ආවේගයක් ඔන්න යවනවා. අදාළ මොළේ ප්‍රදේශයට ගියාම අපි රසය හඳුනා ගැනීම සිද්ධ කරනවා. ඔහොමයි රස දැනෙන්නේ අපිට. ඒතර මේ දේවල් ටික කියන්න ඕනේ මුලින්ම. හරි රසාංකුරයක් මෙන්න මෙහෙමයි ආධාරක සෛල තියෙනවා රස සෛල තියෙනවා ඒකේ ව්‍යුහය කියලා. රසය දැනෙන්නේ කොහොමද කියන මේ කතාව කියලා නේද? රෝම වලට සම්බන්ධ වෙන කතාව කියලා. ඊළඟට රස වර්ග තියෙනවනේ. නේද? රස වර්ග තියෙනවා. මොනවා රස වර්ග පහක් තියෙනවා. පැණි රස යොදන්නවා. පැණි රස, තිත්ත රස, ඇඹුල් රස සහ ලුණු රස කියන ප්‍රධාන හතර සහ මේ මෑත කාලේ හොයාගත්ත තව රසයක් තියෙනවා උමාමි රස කියලා. උමාමි රසය. මොකක්ද උමාමි රසය කියන්නේ? මේක ජපාන් විද්‍යාඥයෙක් හොයාගත්ත ඒකයි අමුතු නමක් වගේ තියෙන්නේ. උමාමි රසය කිව්වහම ඒකට උදාහරණයක් ඕගොල්ලන්ට මොකද්ද මේ රසය කියලා තේරුම් ගන්න ඕන නම් සේවරි ටේස්ට් එක කියලා අපි කියන්නේ. නැත්නම් අපි කියනවා ග්ලූටමේට්. ග්ලූටමේට් කියන සංයෝගය. ඒ කියන්නේ අජිනෝමෝටෝ කියලා එහෙම කියන්නේ. අජිනෝමෝටෝ වල තියෙන ග්ලූටමේට්. මෙන්න මේ ග්ලූටමේට් කියන රසායනිකයේ එන රසය බොහෝ දුරට උමාමි රසයට සමානයි. ඉතින් උමාමි රසය ගොඩක් ඉතින් පළතුරු වල, එළවලු වල, බිම්මල් හතු වර්ග වල, එහෙම මස් මාළු වල එමත් තියෙනවායි කියලා කියනවා. නමුත් අර ඒවැ තව රසවල් කලවම් වෙලා හින්දා අපිට මේක වෙනම තේරෙන්නේ නැහනේ. ඒක මේ ග්ලූටමේට් උදාහරණයකට ගන්න අපි. ඉතින් කොහොම හරි ඒකත් වෙනමම අපිට දැනෙන රසයක්. එතකොට දැන් ඔන්න ඔය දේවල් ටික තමයි රස ප්‍රතිග්‍රාහක යටතේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. දැන් නෝට් එක හදාගන්න මෙහෙමයි.
දැන් ඔයගොල්ලෝ අනුමාත්‍රකාව විදිහට රස ප්‍රතිග්‍රාහක දැම්මනේ. ඒතර මම රූප කොලයක් හැමෝටම දීලා තියෙනවා. මේක අඳින්න ඕනේ. අනිවාර්යෙන් හරි. රූප අඳින්න ඕනේ. ඇඳලා ඉවර වෙලා මෙන්න මේ රූපේ බලන්න. හරි. මෙහෙම රූපයක් රූප ටියුට් එක මේ වගේ අර ගොඩාක් අපේ පාඩම් වලට CR පොතේ අපි ලියන පාඩම් වලට මම දෙනවා මේ වගේ කලර් ඉමේජස් තියෙන ටියුට් එකක්. ඒතර මේකේ තියෙන රූප කපලා අලවන්න ඕන. අර පොඩි ගාල්නේ 1 2 පන්ති වල නේ 1 වසර 2 වසර රූප කපලා ඇලෙව්වේ. ඒ වගේ තමයි අපේ පන්ති වල කට්ටිය රූප අලවන. එතකොට මෙන්න මේ මුලින්ම තියෙනවා දිවෙහි ඔය අපි ඇඳ view එක මේ වගේ taste buds කියලා දිව ඊළඟට පිටිකා සහ රසාංකුරයක් අන්වීක්ෂයෙන් පේන විදියක් තියෙනවා. එතකොට මෙන්න මේ රූපේ ඔගොල්ලෝ ඔය ඇඳ එකට පහලින් අලව ගන්නත් ඕනේ. ඒ වලට ටික කරලා අපි විස්තරය ලියන්න පටන් ගමු. එතකොට රූපය අඳින්නත් යන්නේ රූල් 5ක් විතර. 5ක් විතර ඉලක්ක යන්නේ මේ මහරාට ඇඳාම. තව රූල් 4ක් 5ක් යයි මේක අලවන්න. හරි. එතකොට ඔය දේවල් ටිකට ඉඩ තියලා ඊට පස්සේ අපි නෝට් එක හදාගමු. නැත්නම් ඔයගලන්ට වීඩියෝ එක බලන ගමන් ඕනම් වීඩියෝ පොඩ්ඩක් නවත්තලා රූප ටික ඇඳලා අලවලා ලියන්න ගන්නත් පුළුවන්. කැමති විදිහට. හරි. එහෙනම් අපි නෝට් එක ලියාගමු. පළවෙනි පොයින්ට් එක ලියන්න. හරි දැන් මේ යටතේ ලියන්නේ. දිවෙහි පිටිකා නම් වූ කුඩා ප්‍රසර්ජන ඇත. ප්‍රසර්ජන. ඒ කියන්නේ ප්‍රසර කියන එක තමයි. හරි. කුඩා ප්‍රසර්ජන ඇත. ඊළඟ කරුණ ඒවායේ රස සංවේදක සෛල කමාවක් ආධාරක සෛල හා සංවේදක ස්නායු අන්තවලින් සමන්විත රසාංකුර පවතී. අන්න හයිලයිට් කරගන්න රසාංකුර කියන වචනේ හයිලයිට් කරගන්න එතන. දැන් ඊළඟ පොයින්ට් එක මෙම විශේෂණය වූ අපිච්ඡද සෛල සමූහ මිනිසාගේ රස ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරයි. ඊළඟ පොයින්ට් එක රස දැනීමට අදාළ රසායනික සංයෝග සංවේදක සෛල අවට තරලයේ වරහන් ඇතුලේ කේටයේ නේද? සංවේදක සෛල අවට තරලය කියන්නේ මේ අවට තරලය මොකක්ද? ඉතින් කේටයනේ. සංවේදක සෛල අවට තරලයේ වරහන් ඇතුලේ කේටයේ කියලා වරහන වහලා දියවි එම සෛල තුලට විසරණය වූ විට රස ප්‍රතිග්‍රහණයට අදාළ ස්නායු ආවේග හටගනී. ඒ කිව්වේ රසය දැනෙන හැටිනේ. මොකද රස රෝමයට සම්බන්ධ වෙලා සෛලයට දැනුණාම නේද මේ රසායනික ද්‍රව්‍ය ආවා කියලා. එතකොට ඔන්න ස්නායු තන්තු හරහා ආවේගයක් යවනවා. අවසාන කරුණ විදිහට අපි ලියාගමු අර රස වර්ග 5. මේව ලියන්න මිනිසාට විවිධ රස වර්ග 5ක් දැනේ. කියලා පල්ලෙහාට 1 2 3 4 5 දාලා රස වර්ග 5 ලියන්න. ඉතින් මතකෙන් ලියන්න පුළුවන් පැණි රස, ඇඹුල් රස, තිත්ත රස, ලුණු රස සහ මේ විශේෂ රසය උමාමි රස. ඔතන තව රූපයක් තියෙනවා ඔයගලන්ට අලවන්න මම දීපු ටියුට් එකේ මම දාලා තියෙනවා පොඩි රූපයක්. ඒකේ මේ අර මේ දිව කටක් අරගෙන ඉන්නවා දිවත් එක්ක දාලා තියෙනවා. දිවේ ඔය රස වර්ග ටික දැනෙන ප්‍රදේශ ටිකත් ලකුණු කරලා තියෙනවා එක එක පාටින්. ඒතර ඒකත් දැනුමට හොඳයි. ඒ තරම් දැනුමක් අපෙන් ඒ ලෙවල් වල බලන්නේ නැහැ දිවේ කොයි ප්‍රදේශ වලටද මේ රසය දැනෙන්නේ කියලා. ඔය ලියුව තැනට මේ පොයින්ට් එක මේ රූපය අලව ගන්න. ඒතකොට රස වර්ග පහ දැනෙන ප්‍රදේශات බලා ගන්න පුළුවන් වුණා. හොඳයි. දැන් එහෙනම් මේ ඊළඟට අපි අනුමාත්‍රකාවක් දාගමු රසායනික ප්‍රතිග්‍රාහකවල ඊළඟ වර්ගය ආග්‍රහණ ප්‍රතිග්‍රාහක. කලින් අපි රස ප්‍රතිග්‍රාහක ගැන කතා කරා. ඊළඟ රසායනික ප්‍රතිග්‍රාහක වර්ගය ආග්‍රහණ ප්‍රතිග්‍රාහක. මේ ගැනත් අපි හැඳින්වීමක් කරගෙන රූපයක් දාලා අලවන්න තියෙනවා නම් අලවලා ඊට පස්සේ නෝට් එක ලියමු. දැන් ආග්‍රහණ ප්‍රතිග්‍රාහක කොහෙද තියෙන්නේ කිව්වොත් නාසයනේ. ආග්‍රහණය අපිට දැනෙන්නේ නාසයටනේ. කනට වගේ දැනෙනවද? කන තියලා බලනවද? කැමකට වගේ කන තියලා බලුවට දැනෙන්නේ නැහනේ. අන්න ඒක තමයි කිව්වේ අර සංවේදක ප්‍රතිග්‍රාහකවල විශිෂ්ට උත්තේජයකට විශේෂණ වෙලයි තියෙන්නේ. හරි. ඉතින් නහයේ තියෙන ප්‍රතිග්‍රාහක වලට තමයි ආග්‍රහණය දැනෙන්නේ.
හරි. දැන් බලමු මේ තියෙන නහය කියලා ගත්තොත් මේ නහයක් වගේ පේනවනේ. නහයෙන් ඇතුළට ගියාම තියෙනවා නාස් කුහරය කියලා. නාස් කුහරය ටිකක් ලොකු කුටීරයක්. එතකොට හරි. නාහෙන් උඩට ඒක අපිට ඇහැට පේන්නේ නැහැ. අපිට පේන්නේ නාස් සිදුරනේ. එතනින් උඩට ගියාම තියෙනවා මෙන්න මේ වගේ කුටීරයක්. ඒ කුටීරය හරහා තමයි වාතය ගමන් කරන්නේ. හරියටම අපේ මුඛයේ තියෙන උඩුතල්ලට උඩින් තියෙන ප්‍රදේශය. මේ තියෙන උඩුතල්ල නම් මේකට උඩින් තමයි නාස් කුහරය තියෙන්නේ. ඒතර කියනවා මේ නාස් කුහර පියස්සේ. කොහෙද නාස් කුහර? පියස්ස කියන්නේ. පියස්ස කියලා කියනවනේ වහලෙට. ඒතර නාස් කුහරේ වහලේ හදන ප්‍රදේශයේ තමයි අර ආග්‍රහණයට අදාළ සංවේදී සෛල ඉන්නේ. හොඳට අර ඇයි උඩට වදින්නේ වාතයේ උඩට වදින්නේ එත පියස්සටනේ. මේ යට හිටියට නෙමෙයි පියස්සට. ඒතර පියස්සේ ඉන්නවා මෙන්න මෙහෙම. දැන් මේ පියස්සේ කොටසක් තමයි මේ ලොකු කරලා තියෙන්නේ. හරි මේ සමස්ත කොටස මේ පියස්සේ කොටසක්. එතකොට මෙන්න මේ වගේ තියෙනවා අපිච්ඡද සෛල. අපි හිතමු මෙන්න මේ නම් කරලා තියෙන එකේ මම මේ සෛලේ නම් කරලා තියෙන මෙන්න මේ හතරස් වගේ සෛලේ ඒක අපි නම් කරන්නේ එතකොට අපිච්ඡද සෛල. මේ තමයි අර පියස්සේ තියෙන අපිච්ඡද සෛල. මේක ඒ අපිච්ඡද සෛල. ඊළඟට මේ නිකන් අමුතු සෛලයක් පේනව නේද? නිකන් දිගටි හැඩති වගේ ගතියක් තියෙන සෛලයක්. ඒවැ කෙලවර තියෙනවා පක්ෂමාන. ඒ ඇවිල්ලා එතකොට ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සෛල. ආග්‍රහණය ලබා ගන්න ඔය සෛල වලින් අර හරියට රස සෛල වගේ. මේ තියෙන්නේ. එතකොට නම් කරද්දී ඔයගොල්ලෝ නම් කරන්නේ මේ පක්ෂම. හරි. මේ තියෙන්නේ ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සෛල. ඊට පස්සේ මේ තියෙන අපිච්ඡද සෛල. මේ අස්තිය. දැන් හිතන්නකො මේ පියස්ස හරි. පියස්සට උඩින් අස්තිය තියෙන්නේ. ඇයි අපේ හිස් කබල තියෙනවනේ. හිස් කබලේ දැන් මේ නාස් කුහරයට පොඩ්ඩක් උඩින් ඉතින් තියෙන මොලේ. හරි මේ හරි තියෙන මොලේ හරි. මොලේ තියෙන බ්‍රේන් එක අපේ. මේ ඇහැ තියෙනවා මෙහෙම ඇහැ තියෙනවනේ අපේ. ඒතර ඒට පොඩ්ඩක් උඩින් ඊට පස්සේ මොලේ තියෙන්නේ හරි. ඇයි මේ ලලාට ඒක නලල කියන්නේ නලල අපි සිදුරු කරලා වගේ බලුවොත් මොලේ හම්බෙනවා. ඒතර මේ කොටස ඉහළ කොටස මොලේ තියෙන්නේ. එතකොට අර නාස් කුහර පියස්සට පොඩ්ඩක් ඉහළින් මොලේ තියෙනවා. එතකොට අර ඒ දෙක වෙන් කරන්න අස්තිය තියෙනවා. ඒක තමයි මේ අස්තිය හරි. ඊට උඩින් ටිකක් විශේෂ ව්‍යුහයක් මෙන්න මේ වගේ තියෙනවා. ඒකට අපි කියනවා ඒක මොලේම කොටස ආග්‍රහණ බල්බය කියලා. අන්න ආග්‍රහණය හඳුනා ගැනීමට ආග්‍රහණ බල්බයක් කියලා එකක් තියෙනවා. මොලේ කොටසක් නෙවෙයි. හැබැයි විශේෂ කොටසක්. අර දැක්ක නේද ඒතර අර ආග්‍රහණ සංවේදනයට අදාළ ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සෛල කවුරු කරාද යන්නේ? මෙන්න මේ ආග්‍රහණ බල්බය කරා තමයි යන්නේ. එයාලගේ ස්නායු තන්තු තියෙනවා ඒවා විහිදෙන්නේ අර ආග්‍රහණ බල්බේ කරා. ඒතර ආග්‍රහණ බල්බේ තියෙන මේ සෛල නියුරෝන. ඒවෙන් අර මේ සෛල වලින් කලින් වෙනවා පක්ෂම වල අර රසායනික ද්‍රව්‍ය නේද? සුවඳ ගන්ධ දැනෙන්න අදාළ රසායනික ද්‍රව්‍ය අර පක්ෂම වල ගිහිල්ලා ඇලුනහම මෙයාලා උත්තේජනය වෙනවා. උත්තේජනය වෙලා ඒ හදන ස්නායු ආවේගය යවන්නේ එතකොට ආග්‍රහණ බල්බේ තියෙන නියුරෝන සෛලට. එතනින් ආග්‍රහණ සංවේදනයේ සිදු වෙලා අපිට ගන්ධ හෝ සුවඳ හෝ දැනෙනවා මොකක්ද? පැහැදිලි? හරි. එහෙනම් රූපය අඳ ගන්න ඕනේ. අර කලින් වගේම රූපෙට පොඩි ඉඩක් තියාගන්න. ඒ වගේම අලවන්නත් රූපයක් තියෙනවා. මෙන්න අර දිවට පහලින් ටියුට් එකේ මම මේ ටියුට් එක PDF එකක් විදිහට අප්ලෝඩ් කරනවා වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට. එතකොට ඕගොල්ලොත් වීඩියෝ එක බලන බාහිර කට්ටියත් මේකේ කලර් print out එකක් අරගෙන ඒක පාඩු වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. මොකද ලස්සන නෝට් එකක් අපි හදාගන්න එතකොට. ඒ නිසා ඒක ඔයගොල්ලන්ගේ ඉගෙන ගැනීම පාඩම් කර ගැනීමටත් ලොකු උපකාරයක් වෙනවා. අර ලස්සන නෝට් එකක් අන්තිම කාලෙට තියෙනකොට. මෙන්න මේ රූපය. මේ තියෙන්නේ අර නහයේ මානවයාගේ අර මුහුණේ පොඩ්ඩක් දික් කඩක් වගේ රූපෙකුත් තියෙනවා. ඒකේ ලොකු කරලා පෙන්නලා තියෙනවා ඔය තියෙන view එක. ඒතර ඔයගොල්ලන්ට හොඳට බලපුවාම තේරෙනවා අර ඒකේ දම් පාටි වගේ ලකුණු කරලා තියෙනවා olfactory receptor කියලා. ඒ ඇවිල්ලා මේ ආග්‍රහණ ප්‍රතිග්‍රාහක. ඒවා අර ආග්‍රහණ බල්බය olfactory bulb කියලා නම් කරලා තියෙනවා. ඒ ආග්‍රහණ බල්බයට හොඳට රූපය අධ්‍යයනය කරන්න. එතකොට අර නෝට් එක කියවද්දි රූපෙකුත් තියෙන එක ඇඳලක් තියෙනවා අලවලක් තියෙනවා. එතකොට දෙආකාරයෙන්ම ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන්. හරි. එහෙනම් ඒ රූප අලවන්න ඉඳ තියලා දැන් අපි නෝට් එක හදාගමු. ඔන්න පළවෙනි පොයින්ට් එක ආග්‍රහණ සංවේදක ලෙස ස්නායු සෛල ක්‍රියා කරයි. ඒකේ හයිලයිට් කරගන්න ස්නායු සෛල කියන එක. ආග්‍රහණ සංවේදක ලෙස මොනවද ක්‍රියා කරන්නේ? ස්නායු සෛල. කෙලින්ම කියනවා ඒක නියුරෝන. දැන්
සමහර ප්‍රතිග්‍රාහකවල එහෙම ස්නායු සෛල මේවා විශේෂණය වෙච්ච සෛල. නමුත් මේකේ විශේෂයෙන් කියනවා ස්නායු සෛල කියලා. ඒක highlight කරගන්න නිසා එන්න මේ සෛල. ඊළඟ පොයින්ට් එක මේවා නාසයේ ඉහළ ප්‍රදේශයේ නාස් කුහර පියස්සේ ඇති. අර වචනේ මම බෝඩේ ලියලා තියෙනවා. හරි පියස්ස. නාස් කුහර පියස්සේ ඇති අපිච්ඡද සෛල අතර පිහිටයි. ඊළඟ ඒවායේ සංවේදී අන්ත නාස් කුහරේ වූ ශ්ලේෂ්මල පටලය තුලට දික් වී ඇත. කතාව හරිය නෙමෙයි. මොකද මේ හරියෙන් තියෙනවා ශ්ලේෂ්මල පටලයක්. වෙන විදියෙන් කියනවා හොට්ටු නේද? හොට්ටු විස්තරයක් මෙහෙ තියෙනවා. ඔය. එතකොට මේ හොට්ටු වල තමයි අර එක එක රසායන ද්‍රව්‍යයන් දිය වෙලා වුම ඉන්නේ. ඉතින් ශ්ලේෂ්මල විස්තරය. ඒකෙන් ජලීය මාධ්‍යයක් ඕනේ කිව්වේ. ඊළඟ කරුණ ආග්‍රහණයට හේතු වන රසායනික සංයෝග එම සංවේදී සෛල ඇති ප්‍රදේශයට විසරණය වූ විට ප්‍රතිග්‍රාහක සෛල උත්තේජනය වේ. අවසාන කරුණ එමගින් ඇතිවන ආවේග ඒවායේ අක්ෂණ ඔස්සේ මොළයේ වූ ආග්‍රහණ බල්බ කරා සම්ප්‍රේෂණය වේ. ඒක highlight කරගමු. මොළයේ වූ ආග්‍රහණ බල්බ කරා කියන එක. ඒක වැදගත් තැනක්. අනිත් කෙලිම කියන මොළයට කියලා මොළයේ ප්‍රදේශයකට කියන නමුත් මේ මොළයේ ප්‍රදේශයේ විශේෂණය කරලා තියෙනවා ආග්‍රහණ බල්බ කියලා. දැන් ඔන්න රූප සටහන් ටික හරි අපේ නෝට් එක හරි ඒ අනුව රසායනික ප්‍රතිග්‍රාහක වර්ග දෙකම අපි කතා කරලා තියෙන්නේ. දැන් ඒතර ඔයගොල්ලන්ට මෙහෙම තව ප්‍රශ්නයක් එනවා පොඩි. මේ තැන් දෙක විතරද අපේ දේහේ රසායනික ප්‍රතිග්‍රාහක තියෙන්නේ. ඒ රසායනික ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන් ප්‍රතිග්‍රාහක දෙක තියෙන්නේ එක්ක දිවේ හරි නහයේ හරි විතරද? නැහැ. තවත් තැන්වල තියෙනවා. මතක ඇති ඔයගොල්ලන්ට අර ශ්වසනය පාඩමේ අපිට හම්බෙනවා අර pH අගේනේ. මතකද ඒක? ශ්වසන යාමනයේදී pH අගය හඳුනා ගන්න ප්‍රතිග්‍රාහක තිබුණානේ. කොහෙද තිබුණේ? හයිපොතැලමස්යේ තිබුණානේ. ඒ වගේ අර රුධිර වාහිනී වල තිබුණ සමහර ප්‍රධාන වාහිනී මහා ධමනීය ඊට පස්සේ ශීර්ෂ පෝෂී ධමනී ඒවා තිබුණා ඔක්සිජන් හඳුනා ගන්න පුළුවන් ප්‍රතිග්‍රාහක. pH අගයට අදාළව pH අගය අඩු වැඩි වෙනවද කියලා හඳුනා ගන්න ප්‍රතිග්‍රාහක. අන්න ඒවත් අපි කියනවා රසායනික ප්‍රතිග්‍රාහක වලට තමයි අයිති වෙන්නේ කියලා. ඒතර අර දිව සහ නාසය කියන්නේ එක්තරා විදියකින් අර රස සංවේදනයේට ප්‍රධාන තැනක් ගන්න කොටස් දෙකක්. නමුත් මේ වෙනත් තැන්වලත් පොඩි පොඩි රසායනික ප්‍රතිග්‍රාහක තියෙනවා. ඉතින් ඒකත් අපි දැනගන්න එපායි. ඒ නිසා දැන් ඔය ආග්‍රහණ ප්‍රතිග්‍රාහක වල නෝට් එක ඉවර කරලා රූලක් ඇරලා වගේ තරුවක් දාලා වෙන පාට පෑනකින් ඒක රතු පාටින් වගේ ලියාගත්තත් කමක් නැහැ මේ පොයින්ට් එක. ඒකත් ලිව්වම ඉවරයි හරි. මීට අමතරව සංසරණය වන රුධිරයේ වූ CO2 වැනි විශේෂ රසායන ද්‍රව්‍ය හඳුනා ගැනීමට හැකියාවක් සමහර රසායනික ප්‍රතිග්‍රාහකවලට ඇත. ඔන්න ඒ කොටස අවසానයි. එහෙනම් ඊළඟට අපිට යන්න තියෙන්නේ ඊළඟ ප්‍රතිග්‍රාහක වර්ගය. හරි. රසායනික ප්‍රතිග්‍රාහක ඉවරයි. ඊට පස්සේ අපිට එනවා තාප ප්‍රතිග්‍රාහක. ඒ කියන්නේ උෂ්ණත්වය නේද? උෂ්ණත්වය දැනගන්න ප්‍රතිග්‍රාහක මොනවද කියන එක. ඉතින් ඒ කියද්දිම ඔයගලන්ට තේරෙනවා මේක ගොඩක් දුරට සමේ තියෙන්නේ. අපි මම කියවර ඒකේ මොකුත් දැම්මේ නැහැ. වර්ගීකරණයක් ඉස්සරහට අපි සටහන් කරගන්නවා කියලා. අපි වර්ගීකරණයටත් යමු. ඊට කලින් පොඩි පොයින්ට්ස් දෙකක් ලියලා යමු. තාප ප්‍රතිග්‍රාහක කියලා. එහෙනම් අනුමාතුකාව දාලා ප්‍රධාන අනුමාතුකාව යටතේ පොයින්ට්ස් දෙකක් ලියලා අපි මේ වර්ගීකරණයට එමු ඊළඟට. මාතෘකාව දැම්මම එහෙනම් මාතෘකාවට පාරින් ඔන්න පළවෙනි පොයින්ට් එක ලියන්න. උණුසුම හා සීතල හඳුනා ගැනීමට විශේෂණය වූ
සංවේදී ප්‍රතිග්‍රාහක වේ. මේවා ඊළඟ පොයින්ට් එක මේවායින් ශරීරයේ බාහිර මෙන්ම අභ්‍යන්තර පෘෂ්ඨවල ශරීරයේ බාහිර මෙන්ම අභ්‍යන්තර පෘෂ්ඨවල උණුසුම හඳුනාගත හැකිය. දැන් කෙලින්ම අපි වර්ගීකරණයට එමු. මෙහෙමයි වර්ගීකරණය දාන්නේ. එතකොට තාප ප්‍රතිග්‍රාහක අපි ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදනවා. සමහර තාප ප්‍රතිග්‍රාහක වලින් දේහ මතු පිට උෂ්ණත්වය අඳුර ගන්නවා. ඒ කියන්නේ දැන් මේ අතේ හැම ගත්තොත් නේද? හැම මතු පිට තියෙන ප්‍රතිග්‍රාහක වලින් අඳුර ගන්න පුළුවන් වෙන්නේ මතු පිට පරිසරයේ තියෙන උෂ්ණත්වය. ඒක තමයි දේහ මතු පිට උෂ්ණත්වය කියන්නේ. අභ්‍යන්තර උෂ්ණත්වය මම අර කලින්ම කිව්වේ අපේ දේහ අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් මේ වටාපිටාවේ මතු පිට උෂ්ණත්වය අඩු වෙලා තියෙන වෙලාවට. ඒ කොයි වගේ වෙලාවටද? ව්‍යායාම කරපුවම වගේ. ඒ දේහ අභ්‍යන්තරයේ උෂ්ණත්වය ගොඩක් කියලා යනවා එතකොට. අන්නේ උෂ්ණත්වය අඳුර ගන්න තවත් ප්‍රතිග්‍රාහක වර්ග ඉන්නවා දේහයේ අභ්‍යන්තරය. ඒතර ඒගොල්ලෝ ඉන්නවනේ ඇතුළේනේ. රයිට්. එහෙනම් මුලින්ම ඔයගොල්ලෝ තාප ප්‍රතිග්‍රාහක කියලා මේ වගේ අර ලියා ගන්න ඕනේ. මෙතනත් යම් කරුණක් ලියන්න ඕනේ. පොඩි කරුණක්. එතකොට අර පල්ලෙහාට පොඩ්ඩක් මේක ඉඳ තියෙන්න ඕනේ. ඒ කියන්නේ CR නම් පිටු භාගයක් වගේ ප්‍රමාණයක් තියාගන්න එක හොඳයි. ටිකක් ඉඳ ඇතුව ලියන්න මේවා. හරි. එතකොට තමයි අර නෝට් එක ලස්සන වෙන එක ගුඩේ ලියන්න නැතුව. හරි එහෙනම් දාගමු අපි තාප ප්‍රතිග්‍රාහක ඒවැ වර්ග දෙකයි ශරීර මතු පිට උෂ්ණත්වය අඳුනා ගැනීමයි අභ්‍යන්තර උෂ්ණත්වය අඳුනා ගන්න ප්‍රතිග්‍රාහකයි. එතකොට ශරීර මතු පිට උෂ්ණත්වය හඳුනාගන්නේ මෙන්න මේක හැම ලිවනම් හරි සම්මෙහි ඇති තාප ප්‍රතිග්‍රාහක මගින් හඳුනා ගනී. මෙතන කරුණ මම කියන්නම්. ඔයගොල්ලෝ නිකන් හිතන්න කොහෙද අභ්‍යන්තර උෂ්ණත්වය හඳුනා ගන්න ප්‍රතිග්‍රාහක ඉන්නව ඇත්තේ. එයාලා ඉන්නේ හයිපොතැලමසේ. හරි. හයිපොතැලමසේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. එහෙනම් මෙතන ඔයගොල්ලෝ ලියන්න හයිපොතැලමසේ ඇති තාප ප්‍රතිග්‍රාහක මගින් හඳුනා ගනී. පළවෙනි පොයින්ට් එක හරි. හයිපොතැලමසේ ඇති තාප ප්‍රතිග්‍රාහක මගින් හඳුනා ගනී. එනක මේ අභ්‍යන්තර උෂ්ණත්වයේ මධ්‍ය උෂ්ණත්වය තමයි අඳුර ගන්න පුළුවන්. හරි. ඒ නිසා වරහන් ඇතුලේ මධ්‍ය උෂ්ණත්වය කියලා දාන්න. මේක යටතේ වගේ තව පොයින්ට් එකක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ලියවනේ හයිපොතැලමසේ ඇති තාප ප්‍රතිග්‍රාහක කියලා. ඒකේ යටතේ වගේ තව පොයින්ට් එකක් ලියන්න මෙහෙම. මේවා විශේෂණය වූ ස්නායු සෛලාකාර වේ. දැන් ඔය හයිපොතැලමස් කියලා කියන්නේ සෑහෙන සංකීර්ණ කොටසක් මොලේ තියෙන ඊටාම පොඩි ප්‍රදේශයක් වුණාට සෑහෙන සංකීර්ණයි වැඩ ගොඩාක් කරනවා. යාගේ ඇතුලේ විවිධ ප්‍රතිග්‍රාහකද මධ්‍යස්ථානද ගොඩාක් දේවල් තියෙනවා. මොකද අපේ පිපාසය, නිින්ද, නිදිමත අවදි වීම ඊළඟට කුසගින්න ඊළඟට හෝමෝන අපර පිටියුටේ පූර්ව පිටියුටෙන් ශ්‍රාවය කිරීම වගේ ගොඩාක් වැඩ හයිපොතැලමස්ෙන් කරනවා. චූටි උනාට මාරම සංවිධානයක් සංකීර්ණ සංවිධානයක් තියෙන කොටසක්. ඉතින් එතකොට මෙයාගේ තියෙන ස්නායු සෛල විශේෂණය වෙලා තමයි අර තාප ප්‍රතිග්‍රාහක විදිහට ක්‍රියා කරන්නේ. ඒකයි ඔය කිව්වේ විශේෂණය වෙච්ච ස්නායු සෛල තියෙනවායි කියලා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා දැන් සමහියති තාප ප්‍රතිග්‍රාහක කීපයක් උදාහරණ දීලා. මේ මම ලියලා තියෙන උදාහරණ පළවෙනි කියවන්න බලන්න ක්‍රවුස් අන්ත බලන්න. ඔය වචන නිකන් නුහුරු වචන වැඩිපුර කියවන්න ඕනේ. දැන් පන්ති වලත් මම දකිනවා සමහර කලකට කියවන්නේ නේද? ඔය බලන් ඉන්නවා. නේ කියවන්න පුළුවන් තරම් ඒකෙනුත් යම් මතකයක් අපිට එනවා. ඔය සමහර ළමයිගේ පාඩම් කරන ක්‍රමවේදයක් තමයි හයියෙන් කියවන එක නෝට් එක. හයියෙන් කියවපුවම පාඩම් හිටිනවා. එතන ක්‍රවුස් අන්ත බල්බ. මෙන්න මේගොල්ලෝ වැදගත් වෙනවා. දැන් ඔයගොල්ලෝ ඉස්සරහින් හරි ඉස්සරහින් මදින යටින් හරි ලියන්න ඕනේ ක්‍රවුස් අන්ත බල්බ මගින් දැනගන්නේ මොන වගේ උෂ්ණත්වයක්ද ඒ කියන්නේ. ඒ කියන්නේ අඩු උෂ්ණත්වයක්ද වැඩි උෂ්ණත්වයක්ද? තේරෙන භාෂාවෙන් කිව්වොත් උණුසුමක්ද සිසිලක්ද කියන එක. ඒක දැනගන්න ඕනේ මේ එක එක ප්‍රතිග්‍රාහක වලට අදාළව. ඒතර ක්‍රවුස් අන්ත බල්බ වල ඉස්සරහින් යන සිසිලස අන්න සීතල දැනගන්න මෙයා. සිසිලස නැත්තම් අඩු උෂ්ණත්වයේ හඳුනා ගනී කියලා. ඉස්සරහින් නැත්තම් යටින්. ක්‍රවුස් අන්ත බල්බ වලට අදාළව සිසිලස ඇලයිරක් අඩු උෂ්ණත්වය හඳුනා ගනී. ඔන්න ඊළඟ වර්ගය බලන්න. රෆිනි දේහාණු. හරි. රෆිනි දේහාණු. ඒගොල්ලෝ ගාව ලියන්න ඕනේ උණුසුම අන්න ඉහළ උෂ්ණත්වය උණුසුම ඇලීරක් වැඩි උෂ්ණත්වය හඳුනා ගනී. තුන්වෙනි සමහියති වර්ගය තමයි තාප ප්‍රතිග්‍රාහක වර්ගය නිදහස් ස්නායු අන්ත. එයාලට පුළුවන් අඩු හා වැඩි උෂ්ණත්ව දෙකම හඳුනා ගන්න. ඒ නිසා ලියමු අපි අඩු හා වැඩි උෂ්ණත්ව හඳුනා ගනී කියලා. يعني සීතලත් පුළුවන් උණුසුමත් පුළුවන් හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි
අපිට තාප ප්‍රතිග්‍රාහක යටතේ කතා කරන්න තියෙන්නේ. ඉතින් හොඳට පාඩම් කරගන්න. දැන් තේරෙනවනේ අපේ නෝට් එකේ යන විදිය. ඒතර මේ වගේ ගොඩාක් පාඩම් වලට හරි අපේ නෝට් එකේ 70%ක් විතරම මේ වගේ chart වලින් වගු වලින් ඔයගලන්ට කියලා දෙනවා. එතකොට ඒවා ඔයගොල්ලෝ කරගන්න ඕන වැඩ හරිනවා. නමුත් ඒවා මම පන්තියේදී ඔයගලන්ට හදලා වර්ගීකරණ සටහන් දීලා එකයි අපේ පන්තියට කියන්නේ අපේ පන්තියේ තේමාව තමයි අර බයෝ ඒ එකකට ආසම හිතන ලේසිම විදිය කියලා. ලේසිම විදිය කියන්නේ පුළුවන් තරම් මම උත්සාහ කරන්නේ ලේසියෙන් ඕගලන්ට ඒකක් ගන්න උදව් කරන එක. ඉතින් උපකාරක පන්ති කියන්නේ නේද? උදව් කරන පන්ති වෙන්න එපා නේද? ඒක උපකාරයක් නැති වුණොත් වැඩක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් හැම දවසින් දවස මම හිතන්නේ පුළුවන් තරම් දැන් මේක තව ලේසි කරන්න විදියක් තියෙනවා නම් මම ඒ විදිහට ඊළඟ අවුරුද්දේ උගන්වන්නම්. ඒ නිසා අර පුළුවන් තරම් ඔයගොල්ලෝ ලේසි කරලා දීලා ඒ වගේම ප්‍රැක්ටිස් එක හදලා දීලා ඒ විදිහට පන්ති වලට යනවා. ඔන්න එහෙනම් අපි තවත් ප්‍රතිග්‍රාහක වර්ගයක් ඉවරයි. දැන් ප්‍රධාන වර්ග දෙක මොනවද? එකක් රසායනික ප්‍රතිග්‍රාහක කතා කරා. ඒකේ රස ප්‍රතිග්‍රාහක, ආග්‍රාණ ප්‍රතිග්‍රාහක අයිති වුණා. ඊට පස්සේ තාප ප්‍රතිග්‍රාහක කතා කරා වර්ග වලට. උදාහරණයක් දැන් ඔන්න තියාගන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා ප්‍රකාශ ප්‍රතිග්‍රාහක. මේ කියන්නේ ආලෝකයට අදාළව නේද? ඒ කියන්නේ ප්‍රකාශ කියන්නේ ඒකනේ ආලෝකය. ආලෝකය අඳුර ගන්න තියෙන ප්‍රතිග්‍රාහක වර්ග දෙක. මේ ගැන මම වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. මොකද මේ ගැන ඇහැත් කරලා ඇහි දෘෂ්ටි විතානය ගැන කියලා ඔක්කොම ටික මෙතන කරන්නේ නැහැ. සෛල වර්ග දෙකක් තියෙනවා මෙච්චරයි. හරි. ඇයි ඇහැ වෙනම අපිට මාතෘකාවක් තියෙනවනේ. ඒකෙදි සවිස්තරව අපි කරමු. මොනවද සෛල වර්ග දෙක? යෂ්ටි සෛල. ඒවා යෂ්ටි යන තින්ද තමයි යෂ්ටි සෛල කියන්නේ. අනිත් වර්ගයේ හේතු සෛල. මේ දෙක තමයි අපේ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරන්නේ. එතකොට මේ හැඩය අනුව තමයි ඒ නම දීලා තියෙන්නේ යෂ්ටි හේතුයි කියලා. මෙයාලගේ වෙනසක් මේ දෙන්නගේ ප්‍රධාන වෙනසක් තමයි යෂ්ටි සෛල වලින් අපි අඳුනගන්නේ කළු සුදු දෘෂ්ටිය. මොන දෘෂ්ටියද අඳුරගන්නේ? කළු සුදු දෘෂ්ටිය. මෙයාලා කළු සුදු දෘෂ්ටිය ලබා ගන්න දායක වෙනවා. නැත්තම් ඔකට කියනවා රාත්‍රී පෙනීම කියලා. ඒ දිරයට වෙනම පාට පේන්නේ නැහැ. රාත්‍රී පෙනීම. හේතු සෛල වලින් තමයි අපිට වර්ණ දෘෂ්ටිය ලබා දෙන්නේ. වර්ණ දෘෂ්ටිය ලබා දෙන්නේ. හරි. ඉතින් ඔය සරල අදහස විතරක් අපි නෝට් එකට දාගමු නිකන්. මේකේ ලොකු විස්තරයක් මේවා කොහොමද ක්‍රියා කරන්නේ, කොහෙද තියෙන්නේ, මොන වගේද ක්‍රියා කරන්නේ වගේ ලොකු විස්තරයක් අපිට ඇස ගැන කොටසදී හම්බ වෙනවා. හරි. එහෙනම් අනුමාත්‍රකාවක් වගේ දාගමු ප්‍රකාශ ප්‍රතිග්‍රාහක කියලා. ඒ යටතේ ඔන්න පළවෙනි පොයින්ට් එක කියනවා. ආලෝකයට සංවේදී වේ. ඊළඟ මිනිසා තුල ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ආකාර දෙකකි. දැන් 1 2 දාලා පහළට 1 දාලා යෂ්ටි සෛල කියලා ලියන්න ඒ යටතේ කරුණුත් ලියන්න තියෙනවා. නිසා 2 දාන්න එපා. යෂ්ටි සෛල ගැන ලියලා 2 දාමු. හරි. යෂ්ටි සෛල කියලා 1 දාලා ලියන්නකො. ඒ ලියලා අපි ඒ යටතේ කරුණක් විදියට යෂ්ටි සෛල යටතේ කරුණක් විදියට ලියමු. කළු හා සුදු වර්ණ ලෙස රාත්‍රී කාලයේ පෙනීම ලබා දෙයි. ඊළඟ කරුණ වර්ණ වෙනස හඳුනා නොගනී. වර්ණ අඳුර ගන්න බෑ යෂ්ටි සෛල වලට. දැන් 2 දාන්න. 2 දාලා ලියන්න හේතු සෛල. ඒකේ පළවෙනි පොයින්ට් එක අපි ලියමු. වර්ණ දෘෂ්ටිය ලබා දෙයි. ඊළඟ කරුණ රතු කොළ හා නිල් ආලෝකයට කමදාලිය රතු කොළ හා නිල් ආලෝකයට ප්‍රශස්ත ප්‍රතිචාර ලබා දිය හැකි ආකාර 3ක් පවතී. ඉතින් මූලික වර්ණ 3 රතු කොළ හා නිල්නේ. ඒවා වෙන වෙනම මේ වර්ග 3 අඳුර ගන්න ඕනේ. එතකොට තමයි අපිට පාට ලෝකයක් බලන්න පුළුවන් වෙන්නේ. ඔය දැන් ඉස්සරහට රෝගයක් එහෙම අපිට හම්බ වෙනවා ප්‍රවේණීය පාඩමේ රතු කොළ වර්ණාන්ධතාව කියලා. ඒතර යාළගේ ලෝකේ පාට වෙනස්. අපිට වටා අපිට පෙනෙන ලෝකේ නෙමෙයි ඒගොල්ලන්ගේ ලෝකේ. ඒ කියන්නේ ඒකේ පාඩමේදී කතා කරමු. ඊට පස්සේ තව පොයින්ට් එකක් තියෙනවා යටතේ. දැන් පොයින්ට්ස් දෙකක් ලිව්වනේ. තුන්වෙනි පොයින්ට් එක. එම ආකාර 3
දෘශ්‍ය වර්ණාවලියේ වර්ණ සඳහා වෙනස් සංවේදන පෙන්වයි. තව පොයින්ට් එකක් ලියලා අවසන් කරන්න පුළුවන් කීයටස අරගෙන තව පොයින්ට් එකක් තියෙනවා. රාත්‍රියේදී එතරම් සංවේදී නොවන නිසා රාත්‍රී පෙනීමට සුළු වශයෙන් දායක වේ. ඔන්න එතකොට ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ගැනත් පොඩි කරුණු ටිකක් අපි ලියාගත්තා. එහෙනම් ඒ කොටස එතනින් ඉවරයි. ඔන්න ඊළඟ ප්‍රතිග්‍රාහක වර්ගයත් අපි අවසන් කරමු. දැන් රසායනික හරි තාප හරි ප්‍රකාශ හරි. තව දෙකයි තියෙන්නේ. එතකොට මොනවද ඊළඟ යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක නැත්නම් යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක කියලා දාන්න පුළුවන්. එහෙනම් අනුමාත්‍රිකාවක් දාගමු යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක කියලා. නැත්නම් යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක හරි කමන්නේ. මේ මම වර්ගීකරණයක් දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ කලින් වගේ මාත්‍රිකාවක් අනුමාත්‍රිකාවක් දාගමු යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක කියලා. ඊට පස්සේ යටතේ අපි කරුණු කීපයක් ලියාගෙන කරුණු දෙකක් වගේ මේ වර්ගීකරණය ගැන බලමු. දැන් යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක කිව්වහම අපි කලින්වත් කතා කරා යාන්ත්‍රික උත්තේජ තමයි ලබා ගන්න. ඒතර ඒවා නිකන් පොදුවේ කියන්නේ යාන්ත්‍රික උත්තේජ උදාහරණ විදියට ස්පර්ශය, පීඩනය, කම්පන ඔය වගේ දේවල්. ඒතර ඒවා අඳුර ගන්නත් ප්‍රතිග්‍රාහක තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ යම් කෙනෙකු ඒතර මේ ස්පර්ශයට අදාළ ප්‍රතිග්‍රාහක නැත්තම් එයාට ස්පර්ශය දැනෙන්නේ නැහැ. මාර ප්‍රශ්නයක් වෙන්නේ ඒතකොට හරි. ප්‍රතිග්‍රාහක නැහැ කියන්නේ අපිට ගොඩක් මගේ ඒක නෑ ලෝකයක් නැතු වෙනවා කියලා ලෝකෙන් කොටසක්ම නැතු වෙනවා ප්‍රතිග්‍රාහක නැති වුණා. හරි. අපි නම් ලියාගමු ස්පර්ශ ප්‍රතිග්‍රාහක නෙමෙයි යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක වල පොදුවේ ලියන පොයින්ට් එක පළවෙනි පොයින්ට් එක යාන්ත්‍රික ශක්තියේ සිදුවන වෙනස් වීම වලට අදාළ උත්තේජ ප්‍රතිග්‍රහණය කරයි. ඒකට උදාහරණ කීපයක් දාගමු. උදා කියලා දාලා මොනවද යාන්ත්‍රික ශක්තියේ වෙනස් වීම කියලා ලියාගමු. පීඩනය කම දාලා ලියන්න. පීඩනය, ස්පර්ශය, ඇදීම්, චලනය, ශබ්දය. ඔය ඔක්කොම යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක වලට අදාළ උත්තේජ වෙනවා. ඊළඟට පාලින් ප්‍රධාන පොයින්ට් එකක් දාගමු. මිනිස් දේහයේ මේවා වර්ග කීපයක් දැකිය හැකියි. මිනිස් දේහයේ මේවා වර්ග කීපයක් දැකිය හැකියි. ඒ වගේ තව දෙයක් අපිට අමතක වුණා මේ යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක වලට අර ඔයගොල්ලෝ මාතෘකාව දාපු තැන ස්කන්ධ ප්‍රතිග්‍රාහක කියලා දාගන්න තව නමක්. අපි මේ හැම නමක්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද විභාගයට කොයි නමින් ආයිද දන්නේ නැහැ. ස්කන්ධ ප්‍රතිග්‍රාහක කියලාත් කියනවා. අර මාතෘකාව දාපු එකටම ඇලෙලක් ගහලා ස්කන්ධ ප්‍රතිග්‍රාහක කියලාත් ලියන්න. දැන් වර්ගීකරණයට යන්න ඕනේ. මේක ටිකක් ඉඩ ඇතුව ගන්න හොඳට CR පොතේ ඈතටම ගන්න පුළුවන් තරම් ඉඩ අරගෙන 3 දාගන්න. මොකද මේ යටතේත් අපිට කරුණු ලියන්න තියෙනවා. හරි. ඒ නිසා අර හොඳට ඈතට පිටුව අරගෙන මේකටත් අර පිටු භාගයක් يعني රූල් 12ක් විතර වගේ තියෙනවා නම් හොඳයි. දාගමු එහෙනම් වර්ගීකරණේ යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක කියලා ගැහුවා 3කට බෙදුවා. මොනවද වර්ග 3? ස්පර්ශ ප්‍රතිග්‍රාහක, පීඩන ප්‍රතිග්‍රාහක, කම්පන ප්‍රතිග්‍රාහක. ඒ හැම එකෙම යට පොඩි පොයින්ට් එකක් ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි උදාහරණ ටික දාන්නේ. හරි. හැම එකෙම පොඩි පොයින්ට් එකක් ගන්න ලියන්න ඕනේ. මම ස්පර්ශ ප්‍රතිග්‍රාහක වලට අදාළ කරුණ එහෙනම් කියනවා මේ විදිහට. තියෙන තැන තමයි එන්නේ මෙතනට. හරි. මෙහෙම ලියන්න. සමෙහි මතු පිටට ආසන්නව පිටයි. ස්පර්ශය දැනෙන්නේ නේද? ස්පර්ශය කිව්වම නිකන් කවුරු හරි අයියෙන් පාරක් ගහන එකට අපි කියනවා ස්පර්ශය වුණා කියලා නේද? අර බොක්සිං ක්‍රීඩකයා එහෙම අනිත් ක්‍රීඩකයා ස්පර්ශ කරනවා කියලාද කියන්නේ? නෑනේ තදින් පහර දෙනවා. එතකොට ඒක දැනෙන්නේ ස්පර්ශ ප්‍රතික්‍රියාව වලට නෙමෙයි තද පහරක්. ඒව දැනෙන්නේ පීඩන ප්‍රතික්‍රියාව කොට. හැම ඇතුළට කිඳා බහිනවනේ මේ පහර. ඒක දැනගන්න ගැඹුරෙන් තියෙන්න ඕනේ. මේවා තියෙන විතර ගැඹුරේ. මේවා මතු පිට. ස්පර්ශය කියන්නේ නේද? ඒක දෙක තේරෙනවනේ ඔයගොල්ලන්ට. ස්පර්ශයයි නැත්තම් තද බල පහරකුයි කියන එක තේරෙනවනේ වෙනස. එහෙනම් මේකේ ලිව්වේ අපි සමෙහි මතු පිටට ආසන්නව පවතී කියලා මේකේ ලියන්න ගැඹුරු සමෙහි පිහිටයි. ගැඹුරු සමෙහි පිහිටයි. ඒ දෙක අපි ඉවර කරගෙන ඉමු මෙතෙන්ට එන්න කලින් හරි. මොකද මේ දෙන්නගේ යම් සම්බන්ධයක් මෙතෙන්ට තියෙනවා.
ඒ නිසා මේ දෙන්නා ඉවර කරන් ඉමු. දැන් මේකේ අපි පොයින්ට් එක ලියලා තියෙනවා. ඒකේ යටින් දැන් උදාහරණ කියලා උදා කියලා දාලා එක මිස්න දේහාණු. ඒකේ යටතේ ලියන්නත් තියෙනවා. හරි. නම අර මම කියෝ ලියන්න මිස්න දේහාණු. මයිස්න කියලාත් ඔය ඉංග්‍රීසි එක ට්‍රාන්ස්ලේට් කරපුවම කියනවා. නමුත් අපේ රිසෝස් බුක් එකේ තියෙන මිස්න කියලා. ඒකේ යටතේ ලියමු කරුණක් සියුම් පීඩනවලට සංවේදී වේ. සියුම් පීඩනවලට සංවේදී වේ. ඊළඟ උදාහරණ දෙක මර්කල් මඩල. දැක්කනේ අමුතු නම් තියෙන්නේ. හරියට ඒවා බලලා ලියා ගන්න මර්කල් මඩල. ඒකේ යටතේ ලියන්න සියුම් ස්පර්ශයට සංවේදී වේ. දැන් දැක්කනේ මේ දෙකෙත් වෙනසක් තියෙනවානේ. මෙයා සියුම් පීඩන, මෙයා සියුම් ස්පර්ශ. ඒතර ඕකත් බහුවර්ණයක් වර්ධින්න හේතුවක් වෙන්න පුළුවන්. හරි පරිස්සමින් මේ වගේ සියුම් තැන් ඕගොල්ලන්ට පාඩම් කරන්න වෙනවා මේ බයෝ වල හොඳ රිසල්ට් එකකට හොඳ ලකුණකට යන්න නම්. ඉතින් එහෙම පාඩම් කරපු අය 40 පන්නලා MCQ ගහගෙන තිබුණා. නමුත් ගොඩක් වෙලාවට ලියන බහුතරයකගේ MCQ 40ක් නැතුව යනවා. ඒක තමන්ගේ රිසල්ට් එක ගොඩක් ඈතට යන සිද්ධියක්. අනිවාර්යෙන් අපි 40ට වඩා අරගෙන සමහරක් වෙලාවට එකක් නැතුව B එකක් වගේ එන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අර පරිස්සමින් කරන්න ඕන විෂයක් බයොලොජි කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක නිදාස් ස්නායු අන්ත. ඒක විශේෂයෙන් ලියන්න අවශ්‍ය නැහැ. යා ස්පර්ශ පීඩන ඒවා සුළු වශයෙන් අඳුරා ගන්න සිදු කරනවා. දැන් අපි මේකට යමු පීඩන ප්‍රතිග්‍රාහක වලට. ඒගොල්ලන්ගේ අපි ලියන්නේ උදාහරණය පැසිනියන් දේහාණු. මෙතන ලියලා පැසිනියන් දේහාණු. එයට තෙලියමු අපි විශාල පීඩන වෙනස් වීම වලට සංවේදී වේ. විශාල පීඩන වෙනස් වීම වලට සංවේදී වේ. දැන් මෙතන සියුම් පීඩන නේද? මිස්න දේහාණු. මෙයා විශාල පීඩන වෙනස් වීම. අර පාරක් එල්ල කරනකොට වගේ. ඉතින් දැන් පහරක් එල්ල කරනකොට ස්පර්ශය දෙකම එක විදිහට නම් දැනගන්නේ. ඒක ප්‍රශ්නයක් නේ. පහර එල්ල කරපුවම අපි එකකින් ඈත් වෙන්න හරි මොකක් හරි එහෙම අපේ ආරක්ෂාවට අපි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. පහරක් ගාපුවම ස්පර්ශය වගේ නම් තේරෙන්නේ ප්‍රශ්නයක් වෙනව නේද? අපේ දේහ වලට හානි වෙන්න පුළුවන් ඒක. ඊළඟට කම්පන ප්‍රතිග්‍රාහක. දැන් මම මේක මොකුත් ලියන්නේ නැතුව අපි මේ දෙක සම්පූර්ණ කරගමු කියලා. ගොඩක් මේ මෙතන තියෙන ස්පර්ශ ප්‍රතිග්‍රාහක ඊළඟ පීඩන ප්‍රතිග්‍රාහක ඔය දෙගොල්ලෝ කම්පන ප්‍රතිග්‍රාහක විදිහට ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන මුලින්ම ලියලා ඊට අමතරව කම්පන කිව්වම අපි කියන්නේ ධ්වනිය. ධ්වනි කම්පන එහෙමත් මෙතෙන්ට තමයි අයිති වෙන්නේ. ඒතර ධ්වනි කම්පන අඳුර ගන්න සමෙන් බෑ. ඒතර කනේ තියෙන මේ කෝටි අවයවය ධ්වනි කම්පන හඳුනා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ අලින්ද නාලය මේක ගත්තාම මේකත් කණේමයි තියෙන ඇතුල් කණේමයි. ඒතර මේකෙන් කරන්නේ අපිට ගුරුත්වය හඳුනා ගැනීමට විශේෂණය වෙච්ච සෛල මේ අලින්ද නාලයේ තියෙනවා. ඒතර අපි වැඩි විස්තර කන ගැන කතා කරද්දී කතා කරනවා මේකේ සම්පූර්ණ විස්තරාත්මකව කොහොමද මේ වැඩේ කරන්න එහෙම කියලා. දැනට නිකන් යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක විදියට යාන්ත්‍රික උත්තේජ විදියට අපි ගුරුත්වය සලකනවා. ඊට පස්සේ අර්ධ චක්‍රාකාර නාල. ඒවායින් කරන්නේ චලනය. දැන් ගුරුත්වය කියන එකේ සිරස් චලනය කියන්නේ සිරස්ව අපිට නැමෙනකොට මෙහෙම නේද? අපේ ශරීරය සෘජුව තියාගෙන නැමෙනකොට එහෙම අර ගුරුත්වයේ දෙසට නැමීම සහ විරුද්ධ දෙසට දිගහැරීම කියන එක වගේ තමයි මේ අලින්ද නාලයෙන් පාලනය වෙන්නේ. ඒකයි ගුරුත්වය කියන්නේ. අර්ධ චක්‍රාකාර නාල වලින් විවිධ චලන. ඒ කියන්නේ කෝණික චලන වෙන්න පුළුවන්. අපි කැරකෙනකොට, හැරෙනකොට ඒවා පාලනය කරන්න මෙතන තියෙන විශේෂණ වෙච්ච රෝමසෛල වලින්. එහෙනම් ඔන්න ඔය ටික අපි පැහැදිලිව දැන් නෝට් කරගමු. මුලින්ම මෙතන පොයින්ට් එක අපි ලියාගමු. මොකද මෙතන බොහෝ වෙලාවට ස්පර්ශ ප්‍රතිග්‍රාහක ක්‍රියා කරනවා කම්පන ප්‍රතිග්‍රාහක ලෙස. එහෙනම් මුලින්ම පොයින්ට් එක ලියාගමු. බොහෝ ස්පර්ශ ප්‍රතිග්‍රාහක ඒකට උදාහරණ විදිහට ලියන්න මිස්න දේහාණු ආය පැසිනියන් දේහාණු. ඒ දෙක පොදුවේ අපි ලියනවා. ඊට අමතරව විශේෂ කම්පන ප්‍රතිග්‍රාහක විදිහට තමයි මේ තුන අපි ඒතර නම් කරගන්නේ. ඒතර අපි ඊළඟට ආය පොයින්ට් එකක් ලියමු.
දැන් ඔයගොල්ලෝ මෙහෙම ලිව්වේ මුලින්ම බොහෝ ස්පර්ශ ප්‍රතිග්‍රාහක කියලා කිව්වා. ඒ කියන්නේ කම්පන ප්‍රතිග්‍රාහක බොහොමයක් ස්පර්ශ ප්‍රතිග්‍රාහක වෙනවා. ඒවට උදාහරණ ලිව්වා. දැන් ආපහු තව පොයින්ට් එකක් විදියට ලියමු. ඇතුළු කනේ විවිධ ස්ථානවල වූ සුවිශේෂී රෝම සෛල. ඔන්න පොයින්ට් එක. දැන් ඒ යටතේ අපි ලියමු උදා කියලා දාලා හරි 1 2 3 1 2 3 දාලා ඒ රෝම සෛල තියෙන තැන් ටික. පළවෙනි ස්ථානය එතකොට කෝටි අවයවය. නම හරියට ලියන්න කෝටි අවයවය. ඒක යටතේ හරි නැත්නම් ඉස්සරහින් කැලලක් හරි ගහලා ලියන්නත් ඕනේ. ධ්වනි කම්පන හඳුනා ගනි. රෝම සෛල තියෙන තැන්නේ අපි මේ ලියන්නේ. ඒතර කෝටි අවයවය ඒ යටතේ ධ්වනි කම්පන හඳුනා ගනි. 2 අලින්ද නාලය. දැන් මම මොකද්ද කිව්වේ මේ අලින්ද නාලයේ මොකද්ද හඳුනා ගන්නවා කිව්වේ ගුරුත්වය. ආයෙත් ලියමු ගුරුත්වය හඳුනා ගනි. අපහැදිලි වෙනවා නම් ඔයගලන්ට අලින්ද නාලයේ වූ රෝම සෛල කියලාත් ලිය හැකි. කෙටියෙන් මම කියන්නේ මෙතන අපි රෝම සෛල කියලා දාපු නිසා කෙලින්ම කෝටි අවයවය අලින්ද නාලය කිව්වත් පැහැදිලි වෙනවනේ. තුන්වෙනි එක අර්ධ චක්‍රාකාර නාල. ඒකේ හඳුනා ගන්න මොකද්ද? චලනය හඳුනා ගනි. ඔන්න එතකොට අපි එතනින් යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක වර්ගීකරණයත් අවසන් වෙනවා. දැන් එතකොට වර්ග 4ක් අවසానයි. අවසානයේ තියෙන පොඩි නෝට් එකක් තියෙනවා වර්ගීකරණේ. පොඩි නෝට් එකක් තියෙන කොටසක් වේදනා ප්‍රතිග්‍රාහක. එහෙනම් අපි ඒකත් මේකම අවසන් කරමු. එතකොට ප්‍රධාන කොටසක් මේ සමායෝජනයේ පාඩමේ ප්‍රධාන කොටසක් මේ වීඩියෝ එකෙන් කවර් කරගන්න පුළුවන්. එහෙනම් මාතෘකාවක් දැන් ඔයගොල්ලෝ මේ දක්වා දැම්මා වගේ මාතෘකාවක් පොඩිට දාගමු වේදනා ප්‍රතිග්‍රාහක කියලා. වේදනා ප්‍රතිග්‍රාහක අනු මාතෘකාවක් දාගමු. ඔන්න වේදනා ප්‍රතිග්‍රාහක. එතකොට අර වේදනාව දැනෙන තැන ගැන මේ කියන්න යන්නේ. එතකොට දැන් අපිට විවිධ අවස්ථාවල වේදනාව කියන එක දැනෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තුවාලයක් වුණාම ඔයගොල්ලෝ මතක් කරලා බලන්න ඔය දැන් ස්පිරිතාල වල තුවාල වලට බේත් දානකොට කොහොමද කෑ ගහන්නේ? ඒක වේදනාව කියන එක අපිට නිකන් හොඳ දෙයක්ද නරක දෙයක් වගේ කියලා හිතෙන්නේ. ඒක නරක දෙයක් වගේ නේ අපිට හිතෙන විදිහේ වේදනාව නැති වුණා නම් හොඳයි වගේ නේ හිතෙන්නේ. හැබැයි වේදනාව කියන එක නැති වුණා නම් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරි දැන් හිතන්නකෝ අපේ කකුලේ සර්පෙක් කනවා. විෂ සර්පෙක් කනවා. අපිට දැනෙන්නේ නැහැ. වේදනාවක් දැනෙන්නේ නැහැ. හැබැයි අර විෂ ඇතුල් වෙලා ඊට පස්සේ අපේ දේහයට ගිහිල්ලා දේහයේ සමහරකට ලොකු ඩැමේජ් එකක් කරනවා. ඒත් අපිට දැනෙන්නේ නැහැ. වේදනාව නැහැ. අන්තිමට අපි මරණයටපත් වෙනකම්ම දැනෙන්නේ නැහැ. මොකද ප්‍රතිකර්මයක් කරගන්න දන්නේ නැහැ. ඊට පස්සේ තන කටු වෙනන තැනක ඔයගොල්ලෝ ඇවිදගෙන යනවා. හරි මොනවාරි බෝතල් කටු හරි නැත්නම් ගස් වල කටු හරි තියෙනවා. ඒ වගේ තැනක ඔයගොල්ලෝ යනවා. එහෙම වෙලාවක එතකොට සමහර වෙලාවට කකුල හිල් වෙනවා. ඒත් ඔයගොල්ලන්ට දැනෙන්නේ නැහැ. අන්න එතකොට දැන් අර වේදනාව කියන එක දැනෙන නිසා අපි ගොඩක් වෙලාවට ආරක්ෂා වෙනවනේ. නේද? රිදෙන හින්දා නේද? අනිත් හානි ගැන කෙසේ වෙතත් අර වේදනාව නැති කරගන්න හරි ඔයගොල්ලෝ තුවාල වෙනවට බයයි නේද? ඊට පස්සේ රසායනික ද්‍රව්‍ය සමහරක් වෙලාවට දැන් රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒවා එක වැඩ කරනකොට අර අපේ හැම ඊට පස්සේ අවයව පිලිස්සුම් වලට ලක් වෙනවා. සමහර අය ඒ රසායනික ද්‍රව්‍ය එක්ක අපි වැඩ කරද්දී අපිට තේරෙනවා නිකම්ම මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා පාවිච්චි කරද්දිම. ඒ මොකද හැම සමහරක් වෙලාවට පිච්චෙන ගතියක් වගේ එනවා සමහර රසායනික ද්‍රව්‍ය වලින්. ඉතින් එතකොට අපිට පුළුවන් ඒවෙන් බැහැර වෙන්න. එහෙනම් වේදනාව කියන එක අපිට දැනිය යුතුයි. ශරීරය ආරක්ෂාව පිණිස වේදනාව කියලා දෙයක්ත් තියෙන්න ඕන. එහෙනම් අපි වේදනා ප්‍රතිග්‍රාහක ගැන පොයින්ට්ස් කීපයක් ලියමු. පළවෙනි පොයින්ට් එක ලියමු මෙහෙම. හානිදායක අවස්ථා දැක්වෙන උත්තේජක හඳුනා ගනී. උදාහරණ කියලා දාලා ලියමු. පීඩන අන්ත. අන්ත කියලා කියන්නේ ඒ කියන්නේ වැඩි පීඩනයක් කියන එක. පීඩනාන්ත කමාදාලා ලියමු මේ ටික. පීඩනාන්ත, උෂ්ණත්ව අන්ත, පටක හානි වලට හේතු වන සමහර රසායන ද්‍රව්‍ය.
හානිදායක අවස්ථා දැක්වෙන උත්තේජ තුනක් තමයි කිව්වේ. හරි පීඩනාන්ත, උෂ්ණත්වාන්ත සහ පටකහානි වලට හේතු වන සමහර රසායන ද්‍රව්‍ය. දැන් ඊළඟ පොයින්ට් එක. පොයින්ට් එක මෙහෙම ලියමු. දේහයේ විවිධ ස්ථානවල වූ විශේෂ ස්නායු අන්ත මගින් පටක හානි හඳුනා ගනී. ඊළඟ පොයින්ට් එක. අවසානයේ මොළය මගින් වේදනාව සංජානනය කරයි. සංජානනය කරයි කියන්නේ හඳුනා ගනී කියන එක. ඔන්න එතකොට වේදනා ප්‍රතිග්‍රාහකත් අවසానයි. එතකොට අපි මේ මාතෘකාව ඔතනින් අපිට අවසන් කරගන්න පුළුවන්. මුලින් ඉඳලා පොඩි සමරි එකක් බැලුවොත් අපි දැන් මේ කතා කරේ සංවේදක ප්‍රතිග්‍රාහක මානවයාගේ තියෙන ප්‍රධාන වශයෙන් සංවේදක ප්‍රතිග්‍රාහක ගැන. දැන් මේකෙදි මුලින්ම අපි කතා කරා සංවේදක ප්‍රතිග්‍රාහකයක් කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ සංවේදක ප්‍රතිග්‍රාහකයේ මූලික ලක්ෂණ මතක ඇති ඔයගොල්ලන්ට. ඊට පස්සේ වර්ග ටිකනේ සංවේදක ප්‍රතිග්‍රාහක වර්ග තිබුණා 6 ප්‍රධාන වශයෙන් 5ක් තිබුණා. රසායනික ප්‍රතිග්‍රාහක, තාප ප්‍රතිග්‍රාහක, ප්‍රකාශ ප්‍රතිග්‍රාහක, ඊට පස්සේ යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක සහ අවසාන වේදනා ප්‍රතිග්‍රාහක. එහෙනම් මේ නෝට් එක සහ මේ කොටස ඔයගොල්ලෝ පුළුවන් තරම් දැන් පාඩම් කරගන්න ඕනේ, මතකයට එකතු කරගන්න ඕනේ සහ මේ කොටසත් ගොඩක් ප්‍රශ්න වලට එන්න පුළුවන් තැනක්. විශේෂයෙන් එසේ වලට එහෙම මේකෙන් කොටස් එන්න පුළුවන් අනිවාර්යෙන්ම සහ බහුවර්ණ ව්‍යුහගත වලට ඒක ඉතින් හැම දවසකම හැම පේපර් එකේම එනවා. ඒතර ඔයගොල්ලෝ මේ කොටස ඉතාම හොඳින් පරිශීලනය කරලා තවදුරටත් දැන් අපි නෝට් එකක් ලස්සනට හදන් තියෙනවා. අර රූප සටහන් අලවලා ඒක ලස්සන කරගන්න තවත්. ඒ වගේම රිසෝස් බුක් එකේ නෝට් එකත් අපේ නෝට් එක බලන ගමන්ම බලන්න. මොකද ඒක දෙපාරක් පාඩම් කිරීමක් වෙනවනේ එතකොට. ඒක අතහැරලා මගේ නෝට් එක විතරක් බලන්නත් එපා. ඒතර ඔයගොල්ලෝ දැනගත්ත දැන් අපේ පන්තියේ වැඩපිළිවෙල සහ කොහොමද නිර්මාණාත්මකව මේ විෂයක් තේරුම් අරගෙන ඉගෙන ගන්නෙත් ඒ වගේම නෝට් එකක් පිළිවෙලට හදාගන්නේ කොහොමද? ඒක ඔයගොල්ලෝ එතකොට දැනුවත් වුණා. ඒතර ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ වැඩපිළිවෙලත් එක්ක කැමති නම් සහභාගී වෙන්න. ඒතර මේ පන්තියේ වැඩපිළිවෙල මම නිරන්තරයෙන් සකස් කරන්නේ විභාගයේ ලේසි වෙන්න. හරි. විභාගයේ ලේසි වෙන්න මේ නෝට් එක තව ටිකක් ලේසි කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට පාඩම් කරන විදියක් හිතලා එතකොට ඒක මම ඊළඟ අවුරුද්දේ ඉඳලා කරනවා. ඒ නිසා මේ විභාගයේ පුළුවන් තරම් ලේසි කරලා දෙන්න ලොකු උදව්වක් අපේ පන්තියෙන් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ නිසා පන්තිය ගැනත් යාළුවන්ට දැනුවත් කරන්න සහ අපේ channel එක subscribe කරලා යාළුවන්ට share කරලා තියන්න. මේ වගේම තවත් පාඩම් වීඩියෝ වලින් ඉස්සරහට අපේ නම් හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.